හරි. අයිබෝවන් ළමයි 2028 A-level තියරි ක්ලාස් එකට මොලේ හදන පැයේ පන්ති කියන ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවස අද. අද අපි පටන් ගන්නවා රසායනික ගණනය කියන පාඩම. එක පැයක් ඇතුළත ඔයාට මේ පාඩමේ ඉදිරිය ගොඩනැගීමට අවශ්‍ය ටර්නින් පොයින්ට් එක මම ඔයාත් එක්ක අද සාකච්ඡා කරනවා මේ පැයක් ඇතුළත. ඒතකොට රසායනික ගණනය කියන්නේ තේරුම් ගන්න ඕනි අපේ කෙමිස්ට්‍රි සිලබස් එකේ තියෙනවනේ ප්‍රධාන කොටස් දෙකක්. සිද්ධාන්ත සහ ගණන් හදන්න. එතකොට ඒ ගණන් හදන පැත්තට තමයි ෆිසිකල් කියලා කියන්නේ. ෆිසිකල් කෙමිස්ට්‍රි. එතකොට ෆිසිකල් කෙමිස්ට්‍රි වල මූලාරම්භය තමයි කෙමිකල් කැල්කියුලේෂන්. ඒවත් රසායනික ගණනය. එතකොට ඒක සම්බන්ධයෙන් මේ පාඩමේ කොටස් වලට කඩ අපි පැයක් ඇතුළත ඒකේ ඒ කොටසට දාලා ටර්නින් පොයින්ට් එක ඔයාලට මම ඉතාම වේගෙන් හරිද ඔයාලට තේරෙන භාෂාවෙන් නිරවුල් කරලා දෙනවා. එතකොට මාත් එක්ක මේ පැය සම්බන්ධ වෙලා ඔයාලා පටස් කාලා නෝට් එක දාගන්න කිව්වම නෝට් එක දාගෙන නැත්නම් මම එකපාරක් දෙයක් කිව්වට පස්සේ ක්ලික් වුණා නම් නෝට් එක දාගන්න. නැත්නම් දෙවෙනි පාර කියද්දි ක්ලික් වුණා නම් ඊට පස්සේ නෝට් එක දාගන්න. පටස් කාලා නෝට් එක දාගන්න. මේත් එක්ක වැඩේ කරගෙන යන්න. පැයක් ඇතුළත මම ඔයාව ඉඳපු තැනට වඩා ලොකු තැනකට අරගෙන එනවා සබ්ජෙක්ට් එකෙන්. හරි අපි යමු ඉස්සරහට. අපි මේ ෆිසිකල් කැල්කියුලේෂන් කරන්න කලින් අපිට පුළුවන් කමක් තියෙන්න ඕනි පටස් කාලා කම්පවුන්ඩ් එකක නමක් කිව්වට පස්සේ ඒ කම්පවුන්ඩ් එක ලියා ගන්න. එතකොට මේ කම්පවුන්ඩ් එක අයනික සංයෝගයක් වෙන්න පුළුවන් නැත්නම් සහසංයුජ සංයෝගයක් වෙන්න පුළුවන්. එතකොට අපි මුලින්ම කතා කරමු මේ සරල අයනික සංයෝග හරි. එතකොට අපි කතා කරමු මේ සරල අයනික සංයෝග සම්බන්ධයෙන් අවශ්‍ය සරල අයනික සංයෝගයක් ලියා ගන්න අවශ්‍ය සිද්ධාන්ත දැනුම. එතකොට අපිට මේ පාඩමේ ගණන් හදන්න බෑ. මම කියපු ගමන් ෆෙරික් සල්ෆේට් කියලා කියනවා. ඒක ෆෙරික් සල්ෆේට් ලියා ගන්න තේරෙන්නේ නැත්නම් සූත්‍රය හරියට ලියා ගන්න තේරෙන්නේ නැත්නම් දරුවෝ ගණන් හදා ගන්න බෑ. පැහැදිලි ෆෙරික් සල්ෆේට් මේ තියෙන්නේ. කතාව තේරෙනවද? ඒ වගේ ෆෙරස් ක්ලෝරයිඩ් නැත්නම් ෆෙරික් ක්ලෝරයිඩ් සූත්‍රය ලියා ගන්න බැයි නම් අපිට ගණන් හදන්න බෑ. ඒ නිසා තේරුම් ගන්න මුලින්ම අපි අවධානය දෙන්න ඕනේ මේ රසායනික සූත්‍ර ලියා ගන්න. එතකොට අපි ගත්තොත් එහෙම සරල කැටායනයක් සහ සරල ඇනායනයකින් යුක්ත ඝන අයනික සංයෝගයක් ගත්තොත් සරල කැටායනයක් සහ මේ සරල කැටායනයක් සහ සරල ඇනායනයකින් යුක්ත ඝන අයනික සංයෝගයක් ගත්තොත් කැටායනයේ charge එක n ධන n ඇනායනයේ charge එක ඍණ m ඒ වගේ. හරිද? එතකොට මේ දෙක සංයෝජනය වෙද්දී අයනිකව බැඳෙද්දී මෙන්න මෙතනට තියෙන අගයට කියනවා සංයුජතාවය කියලා. මේකත් සංයුජතාවය සංයුජතාව මාරු වෙනවා. මාරු වෙද්දී මේ දෙන්න සරල අනුපාතයකට තවදුරටත් කැපෙනවා නම් උදාහරණයක් විදිහට ඔයා හිතන්න මැග්නීසියම් 2+ සහ O2-. පැහැදිලිද? දැන් ධන දෙකට ඍණ දෙක කැපෙනවනේ. එහෙනම් කැපෙනවා. තවදුරටත් සරල වෙනවා නම් සරල වෙනවා. එහෙම නැත්නම් තේරුම් ගන්න මේ දෙක මාරු වෙනවා. සංයුජතා දෙක මාරු වෙනවා. මෙතෙන්ට m වෙනවා. අරයාගේ යටට n එක එනවා. කතාව තේරෙනවද? ඔය පදනම යටතේ O level කාලේදී පවා සරල අයනික සංයෝග ඔයාලා නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒතර ඊට වඩා පොඩ්ඩක් ඉහළ දැනුමක් අපිට අවශ්‍ය වෙනවා මේ පාඩමේ ඉදිරියට යන්න. එතකොට අපි ඝන අයනික සංයෝගයක් අනිත් පැත්තට විශ්ලේෂණය කරොත් අනිත් පැත්තට කඩලා ගත්තොත් එහෙම ඒ ඝන අයනික සංයෝගයේ කැටායනයක් අන්තර්ගත වෙනවා. මේ තියෙන්නේ කැටායනය. ඒ වගේම ඝන අයනික සංයෝගයේ ඇනායනයක් අන්තර්ගත වෙනවා. මේ තියෙන්නේ ඇනායනය. දැන් අපි අවධානය දෙමු මේ සරල කැටායන කිහිපයකට. කැටායනයේ පැත්තෙන් කතා කරලා ඒක විසඳගමු මුලින්ම. සරල කැටායන සෙට් එකක් අපි කතා කරලා එමු. හරිද? ඒ සරල කැටායන ටික කතා කරද්දී කැටායනයක් ජනනය වෙන්නේ කොහොමද දරුවෝ? කැටායනයක් ජනනය වෙන්නේ කැටායනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමකින් අනුතුරුවනේ කැටායනයක් හැදෙන්නේ නේද? සරල පදනම ගත්තොත් ඉලෙක්ට්‍රෝන මුක්ත කිරීමෙන් අනතුරුව ධනාරෝපිත අයනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයකට ලක් වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරන්න නැඹුරුතාවයේ වැඩි ලෝහ. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ නැඹුරුතාවය වැඩි වෙන්නේ ලෝහනේ. එහෙනම් මේ ලෝහ තමයි නිරන්තරයෙන් ධන අයන හදන්නේ. එතකොට සරල කැටායන ටිකකට උදාහරණ අපි ලෝහ යටතේ තමයි කතා කරගෙන යන්නේ. එතකොට පළවන කාණ්ඩේ කට්ටිය ගත්තොත් පළවන කාණ්ඩේ S ගුණුවේ පළවන කාණ්ඩේ හයිඩ්‍රජන් ඇරෙනකොට අනිකුත් සියල්ලම ලෝහනේ. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. එයාලා විචල්්‍ය ධන අයන හදන්නේ නැහැ. දරුවෝ එයාලා හදන්නේ ඒක ධන අයන.
හේතුව තමයි යාලේ සංයුජතා කවචයේ අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉවර වෙන්නේ ns1 වලින්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලිතියම් ගත්තොත් 1s2 2s1 වලින් ඉවර වෙනවා. සෝඩියම් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 11යි 1s2 2s2 2p6 දැනට 10ක් පිරුණා 3s1. එතකොට යාලා මේ අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය විතරයි ඉවත් කරන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කරයින් පසු එයාලට පූර්ණ ස්ථායීතාවයක් ලැබෙනවා. ඒ නිසා යාලා ස්ථායීව සංයෝජනය වීමේදී පළවන කාණ්ඩයේ අය හැමතිස්සෙම පෙන්වන්නේ ධන 1 අයන. ඒක ධන අයන. ධන 2 අයන පෙන්වන්නේ නැහැ. එහෙනම් ලිතියම් එක හදන්නේ ලිතියම් ප්ලස්, සෝඩියම් එක හදන්නේ සෝඩියම් ප්ලස්, පොටෑසියම් එක හදන්නේ පොටෑසියම් ප්ලස් එක, රුබීඩියම් ප්ලස් එක. මේ විදිහට හදන්නේ. ඒක ධන අයන. දැන් එතකොට ඔයාට යම් ගණනික සංයෝගයකදී කිව්වොත් එහෙම පොටෑසියම් අයඩයිඩ් කියලා ඔයාට මතක් වෙන්න ඕනේ K පොටෑසියම් එහෙනම් K ඉන්නේ ප්ලස් එකේ. එහෙනම් ඊට පස්සේ ඇනයනය ගැන අපි අධ්‍යයනය කරමු. පොටෑසියම් අයඩයිඩ් කිව්වම K ප්ලස් කියලා මතක් වෙන්න ඕනේ. පොටෑසියම් ක්‍රෝමේට් එහෙනම් ඒකෙත් පොටෑසියම් K ප්ලස් එකේ ඉන්නේ කියලා ඔළුවට සංවේදී වෙන්න ඕනේ. එහෙනම් ඒ ඉලක්ක කරගෙන ඒ පදනම ඉලක්ක කරගෙන මේ සිද්ධාන්ත ඉගෙන ගන්න. හරිද? කතාව තේරුම් ගන්න. රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ්. රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ්. රුබීඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩය. එහෙනම් යා අනිවාර්යෙන් ඒක ධන අයනයක්. රුබීඩියම් ප්ලස් එකේ ඉන්නේ. අන්න ඒ වගේ. සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට්. එහෙනම් සෝඩියම් මෙතනදී ওই කම්පවුන්ඩ් එකේ සෝඩියම් ප්ලස් එකේ ඉන්නේ. ඇනයන ගැන අපි බලමු. ඊට පස්සේ කම්පවුන්ඩ් එක කනෙක්ට් කරලා ලියමු. මුලින්ම අපි ගණනයේ පාඩම මවුල ස්කන්ධයේ සේරමට එන්න කලින් කම්පවුන්ඩ් එකේ නම ලියාගෙන ඉන්න ඕනේ. නැත්තම් නම් ලොකු විනාශයක් වෙන්නේ. හරිද? ඒ නිසා මේ පැය වෙන් කළා මුලින්ම ඒක හදාගෙන ඉමු. හරිද? එතකොට පළවන කාණ්ඩයේ අය විචල්්‍ය ධන අයන පෙන්වන්නේ නැහැ. ඒ වගේමයි දෙවන කාණ්ඩයේ අයත්. දෙවන කාණ්ඩයේ අයත් පෙන්වන්නේ ධන දෙකේ අයන, ද්වි ධන අයන පෙන්වන්නේ. ඒක ධන අයන පෙන්වන්නෙත් නැහැ. ධන තුනේ අයන හදන්නෙත් නැහැ. ධන එකේ අයන හදන්නෙත් නැහැ. කෙලින්ම යාලත් සංයුක්තා කවචයේ අවසාන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ දෙකයි. ns2 වලින් තමයි දෙවන කාණ්ඩයේ සියල්ලම ඉවර වෙන්නේ. දෙවන කාණ්ඩයට වැටුනේ ns2 තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන අයම තමයි. අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මතනේ කාණ්ඩයේ වර්ගීකරණය කළේ. ඒතර මේ බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම් සියල්ලගෙම අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ නිසා මේ සියල්ලම දෙවන කාණ්ඩයට වැටුණා. තේරුම් ගන්න. එතකොට මේ දෙවන කාණ්ඩයේ ලෝහ සියල්ලම තේරුම් ගන්න ඉලෙක්ට්‍රෝන දෙක ගානේ පිට කළා ද්වි ධන දෙකේ අයන හදන්නේ, ද්වි ධන අයන හදන්නේ. මැග්නීසියම් හැදුවොත් මැග්නීසියම් 2+, කැල්සියම් හැදුවොත් කැල්සියම් 2+, ස්ට්‍රොන්ටියම් එන්නේ ස්ට්‍රොන්ටියම් 2+ එකට, බේරියම් 2+ එකට එන්නේ. දැන් ඔයාලට කියනවා බේරියම් ක්‍රෝමේට් කම්පවුන්ඩ් එක ලියන්න ඕනේ. එහෙනම් බේරියම් ක්‍රෝමේට් කියවම Ba බේරියම්. එතකොට දෙවන කාණ්ඩය කෙනෙක්. එහෙනම් යා එතන 2+ එකේදී ඉන්නේ. අපි සරල එකක් ලියමු බේරියම් ආධාරේ. බේරියම් ක්ලෝරයිඩ්. ඔයා දන්නවනේ ක්ලෝරයිඩ් අයනේ Cl-. නම් කම්පවුන්ඩ් එකේ ඉන්නේ කොහොමද? සංයුජතා දෙක මාරු වෙනවා. නේද? එහෙනම් බේරියම් ක්ලෝරයිඩ්. කතාව තේනවද දරුවෝ? අනිත් පැත්තට මේ බලන්න අනිත් බේරියම් ක්ලෝරයිඩ් කියන්නේ මේ විදිහට. හරි? අනිත් පැත්තට යම්කිසි අයනික සංයෝගයක් දුන්නොත් ඒක අනිත් පැත්තට අයන වලට වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕනි. කතාව තේරුම් ගන්න. ඒ හැම දෙයක්ම තියරි ඒ හැම දෙයක් වෙනුවෙන්ම තියරි ඉගෙන ගන්න ඕනේ. අපි බලමු මේක අනිත් පැත්තට වෙන් කරගන්න පදනම. අපි ගත්තොත් බේරියම් නයිට්‍රයිඩ්. මේකේ අයන දෙක කවුද? මේක අයන දෙක කවුද? දැන් ඔයා දන්නවා එහෙනම් මේ මෙතෙන්ට දෙකක් පාත් වෙන්නේ නැත්තේ පෙරාත්මේ BA ගේ 2+ එකකින්. එහෙනම් මෙතෙන්ට 3ක් පාත් වෙන්නේ නැත්තේ එහෙනම් පෙරාත්මේ N ගාව තමයි සංයුජිතාවේ ඍණ 3ක් තිබිලා තියෙන්නේ. එහෙනම් මේක අයන වලට වෙන් කළොත් තේරුම් ගන්න මේකේ අන්තර්ගත වෙන්නේ Ba2+ සහ N3- කියන අයන දෙක එකතු වෙලා තමයි මේ සංයෝගය හැදිලා තියෙන්නේ. ඝන අයනික සංයෝගය හැදිලා තියෙන්නේ. කතාව දෙනවාද අනිත් පැත්තට තර්ක කරන්නත් පුළුවන් වෙන්න ඕනි. ඉදිරියට තියරි තර්ක කරන්නත් පුළුවන් වෙන්න ඕනි. ඔය හැම දෙයකටම අනුරූප කැටායනේ charge එක හරියට දැනගෙන තියෙන්න ඕනි. එතකොට අපේ අන්තිම සාරාංශය බලමු. පළවෙනි කාණ්ඩයේ සේරම ලෝහ ඒක ධන අයන විතරයි හදන්නේ. දෙවන කාණ්ඩයේ සියලුම ලෝහ ද්වි ධන අයන විතරයි හදන්නේ. ඒ වගේම තුන්වන කාණ්ඩයේ අපිට හම්බ වෙනවා ඩයල්යක් ඇලුමිනියම් ජනප්‍රියම හම්බෙන්නේ. ඇලුමිනියම් 3+ එක තමයි හදන්නේ. ධන තුනේ අයන තමයි හදන්නේ. ඇලුමිනියම් 3+ එකට එන්නේ. ඊට අමතරව D බ්ලොක් එකේ කට්ටියක් ඉන්නවා. D බ්ලොක් එකේ කට්ටියක් ඉන්නවා. ඒ D බ්ලොක් එකේ සෙට් එක ගත්තොත් හරිද?
D බ්ලොක් එකේ අය විචල්්‍ය ඔක්සිකරණ අංක පෙන්නුම් කරනවා. කතා දෙනවද? විචල්්‍ය ධනායන හදනවා. උදාහරණයක් ඔයා දන්න පට්ට ජනප්‍රිය උදාහරණයක් තියෙනවා. Fe කියන එක්කෙනා හදනවා කවවද? Fe2+ එකත් කියන්න Fe3+ එකත් කියන දෙකම හදනවා. Fe2+ සහ Fe3+ කියන දෙන්නම හදනවා. ඒවට හේතු තියෙනවා. ඒවට හේතු තියෙන්නේ ඇයි? D බ්ලොක් එකේ අය ඇයි විචල්්‍ය අයන හදන්නේ ධනායන S ගුණය වගේ ඒක ධනායන ඒ කියන්නේ ආවේනික එක ධනායනයක් නොසාදා ඇයි D ගුණය අය විචල්්‍ය ධනායන හදන්නේ මේ විදිහට? හේතුව තමයි එයාලා අන්තිම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉවර වෙන්නේ මේ විදිහටනේ. අපි ගත්තොත් Fe ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන 26යිනේ. ආගන් වෙනකන් ආවම 18යි. මම දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන දෙයක් නෙමෙයිනේ කියා දෙන්නේ. එතකොට කෙටි ක්‍රම දැනන් ඉඳලා තියෙන්න ඕනේ. ආගන් වෙනකන් ආව 18යි. 3D ට පිරෙන්න කලින් 4s ටනේ පිරෙන්නේ. 4s2. දැන් 20යි. තව 6ක් ඉතුරුයි 3d6. මේ Fe ගේ භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපි දන්නවා මේ 4s සහ අභ්‍යන්තර 3D ශක්ති මට්ටම් එක ළඟ තියෙන්නේ. මොකෝනේ ST ඉඳන් ඈතට යන්න ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවනේ දරුවෝ. ඒ කියන්නේ මේ අවසාන 4s සහ අභ්‍යන්තර 3D ශක්ති මට්ටම් එක ළඟ සමීපයේ පවතින්නේ. ඒ නිසා තේරුම් ගන්න ඒවැයේ ලොකු ශක්ති විපර්යාසයක් නැහැ. ඒ කියන්නේ 4s සහ 3D කියන ශක්ති මට්ටම් දෙකේ ශක්තියින් ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා ඒ වගේ අයට පුළුවන්කම තියෙනවා 4s ඉලෙක්ට්‍රෝන පිට කිරීමට අමතරව අභ්‍යන්තර 3D ඉලෙක්ට්‍රෝනත් පිට කරන්න. හේතුව කැපී පෙනෙන ශක්ති විචලනයක් 4s සහ 3D ශක්ති මට්ටම් අතර නැති නිසා. හරි? එහෙනම් තේරුම් ගන්න ඒ පදනම යටතේ තමයි මේ සමහරක් D ලෝහ තේරුම් ගන්න විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්눔 කරන්නේ. කතාව තේරුම් ගන්න. එහෙනම් මේ වගේ ටිකක් අපි බලමු. ඊට පස්සේ යාලට නම් අපි බලමු මොනවද වෙන්නේ කියලා. හරිද? ස්කැන්ඩියම් 3+ වෙනවා, ටයිටේනියම් 3+ වෙනවා, වැනේඩියම් 2+ එකයි 3+ එකයි දෙකක් තියෙනවා, ක්‍රෝමියම් Cr3+, Mn ට ධන 3ක් තියෙනවා, Mn3+ එකක් තියෙනවා, Fe Fe2+, Fe3+, කොබෝල්ට් 2+, කොබෝල්ට් 3+, ඒ විදිහට කොපර් ප්ලස් එක, කොපර් 2+ එක, සින්ක් නම් ධන දෙක විතරයි හදන්නේ. හරි. Ag කෙනෙක් කෙනා D ගොනුවේ. තේරුම් ගන්න Ag+ එකට එනවා. මේ ටික D ගොනුවේ නෙමෙයි. මෙතනින් එහාට D ගොනුවේ නෙමෙයි P ගොනුවේ. P ගොනුවේත් ලෝහ තියෙනවා. කතාව දැන් ලෙඩ් ඒම ජනප්‍රිය ලෝහයක්. ලෙඩ් එකේ ලෙඩ් 2+ වෙනවා. ලෙඩ් 4+ එකක් තියෙනවා. Bi3+ වෙනවා. Sb හෙවත් ඇන්ටිමනි Sb3+ වෙනවා. ටින් P ගොනුවේ තියෙන්නේ. ටින් කියන කෙනා එතකොට Sn2+ එකත් Sn4+ එකත් හදනවා. ඒ වගේ විචල්්‍ය ධන අයන හදනවා. මුලින්ම ඔයා මේ ටික ලියා ගන්නකෝ. දැන් වීඩියෝ එක ස්ටොප් කරලා ඉවරලා මේ සෙට් එක ලියා ගන්න ලස්සනට. මේවා විචල්්‍ය ඒවා පෙන්눔 කරන්නේ නැහැ. කතාව දෙනවද විචල්්‍ය ඒවා පෙන්눔 කරන්නේ D වල සහ P වලදී. හරිද? විශේෂයෙන් D වල තමයි පෙන්눔 කරන්නේ විචල්්‍ය ඔක්සිකරණාංක. විචල්්‍ය ධනායන පෙන්눔 කරන්නේ D වල විශේෂයෙන්. හරිද? එතකොට විචල්්‍ය දැන් Fe කියන එක්කෙනා Fe2+ Fe3+ කියලා දෙකක් හදනවනේ. ඒතර අපි විවහාරයේදී කියනවා Fe2+ නැත්නම් Fe3+ කියලා. නමුත් ඔය විචල්්‍ය ධනායන සාධන අවස්ථාවන් වලට වෙන වෙනම නම් තියෙනවා. හැබැයි විචල්්‍ය ධනායන අවස්ථා හදන්න නැති අයට වෙන වෙනම නම් අවශ්‍ය නැහැ. Na+ කියන්නේ සෝඩියම් ප්ලස් එක කියලා තමයි. K+ කියන්නේ පොටෑසියම් ප්ලස් එක කියලා තමයි. ඒ වගේ මැග්නීසියම් 2+, කැල්සියම් 2+, නැත්නම් Be2+, Mg2+, ඒ විවහාර දෙක යටතේ කතා කරන්න පුළුවන්. ඒතර මේවට Fe2+, Fe3+ ඒ විවහාර යටතේ කතා කරන්න පුළුවන්. copper+, copper 2+, ඒ විවහාරයත් ගැලපෙනවා. නමුත් අර විචල්්‍ය ධනායන හදන අවස්ථාවන් වලට අපි නම් පට බඳිනවා. ෆෙරස්, ෆෙරික්, කියුප්‍රස්, කියුප්‍රික් ඒ විදිහට. ස්ටනස්, ස්ටනික්, කොබෝල්ට්, කොබෝල්ටික් ඒ විදිහට නම් පට බඳිනවා. ඒ ටික මේ තනින් පස්සේ මම ඔයාලට කියා දෙන්නම්. දැන් ලස්සන්ට මේ ටික දාගන්නකො. මේ ටික ලස්සන්ට දාගන්න. වීඩියෝ එක නවත්තලා හරි ළමයිනේ. එතකොට අපි ගත්තොත් අර විචල්්‍ය ධනායන පෙන්눔 කරන අවස්ථාවන්ට නම් පට බඳිනවා. විචල්්‍ය ධනායන පෙන්වන්න නැති අවස්ථාවන්ට නෝමල් නමම තමයි කියන්නේ. හරිද? උදාහරණයක් විදිහට Fe ගත්තොත් Fe ධන 2 සහ ධන 3. ඒතර පහළ ධන අවස්ථාව සහ ඉහළ ධන අවස්ථාව කියන අවස්ථාවන්ට අපි වර්ගීකරණය කළොත්
ඒ පහළ ධන ආයන අවස්ථාවේදී නම ඉවර වෙන්න ඕන රස් කියන ප්‍රත්‍යය යටතේ. රස්. ඉහළ ධන අවස්ථාවේදී ඉහළ ධන ඔක්සිකරණ අංකයේදී නැත්නම් අර තාම ඔක්සිකරණ අංකය කියන එක තේරුමක් නැති නිසා මම ධන අවස්ථාව ඉහළ ධන අවස්ථාව සහ පහළ ධන අවස්ථාව කියලා ලියලා තියෙන්නේ. පහළ ධන අවස්ථාව යටතේදී තමයි රස් කියලා ප්‍රත්‍යය තියෙන්නේ. ඉහළ ධන අවස්ථාව යටතේදී තේරුම් ගන්න රික් කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕන. උදාහරණයක් විදිහට Fe ධන 2 සහ ධන 3 හදනවනේ. එතකොට පහළ එක මෙයානේ. එතකොට යා ෆෙරස්. Fe 3+ හදනවනේ ධන 3 ඉහළ. මේකට සාපේක්ෂව ඉහළ මේක. ෆෙරික්. ෆෙරස් ෆෙරික්. රසදිය මර්කරි. ලෝහයේ නම මර්කරි. එතකොට යාගේ ප්ලස් එකට කියන්නේ යා ධන 1 යයිනේ හදද්දි. Hg ප්ලස් එක මර්කියුරස් රස් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ මර්කියුරස්. ධන දෙකට එද්දි ඉහළ ඔක්සිකරණ අංකය නැත්නම් ඉහළ ධන අවස්ථාව මර්කියුරික්. ඒ වගේම කොපර්. තේරුණානේ කොපර් ගත්තොත් කොපර් ප්ලස් එක කොපර් 2+ එක දෙකක් හදනවා. පහළ ඔක්සිකරණ අංකය නැත්නම් පහළ ධන ආයනය ගත්තොත් රස් ප්‍රත්‍යයෙන් යන්නේ කියුප්‍රස්. දැන් Cu ට කියන්නේ කොපර්. මේකට කියන්නේ කොපර් ප්ලස් එක. එහෙම නැත්නම් කොපර් 2+ එක මෙතෙන්ට. කොපර් ප්ලස් කියන්න පුළුවන් ලස්සන නමක් කියුප්‍රස්. කොපර් 2+ කියන්න පුළුවන් කියුප්‍රික්. ඒ වගේ ඒවා චුට්ටක් වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඒවා ඒ පදනම වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. මේ Sn ගත්තොත් එහෙම. Sn ගේ ධන 2යි ධන 4යි දෙකම තියෙනවා. එතකොට ස්ටැනස්. කොබෝල්ට් 2+ එකයි 3+ එකයි නේ පහළ අවස්ථාව කොබෝල්ටස් ඉහළ අවස්ථාව කොබෝල්ටික්. කතාව තේරෙනවද? ඔය විදිහට නම් පට බෙදෙනවා. වීඩියෝ එක ස්ටොප් කරලා දාගන්න මේ ටික ලස්සනට විචල්්‍ය ධන අවස්ථාවන්ට කියන නම. එතකොට ඔයාට ඔළුවට වෙන්න ඕනි ඔන්න ෆෙරික් ක්ලෝරයිඩ්. ෆෙරික් ක්ලෝරයිඩ් කියද්දි අන්න බොලේ හත්තිලාවේ ෆෙරික් ක්ලෝරයිඩ්. එතකොට ෆෙරික් කියද්දි Fe3+ එකේ ඉඳලා තියෙන්නේ. ක්ලෝරයිඩ් කියද්දි Cl-. එතකොට මේ දෙන්න එකතු වෙලා කම්පවුන්ඩ් එක හැදෙද්දි FeCl3 විදිහට සෙට් වෙනවා. ෆෙරික් ක්ලෝරයිඩ්. තේරෙනවද? ඒ වගේ තව ගත්තොත් එහෙම තව කියුප්‍රස් ක්ලෝරයිඩ්. එතකොට තේරුම් ගන්න කියුප්‍රස් කිව්වහම කොපර් ප්ලස් එක C වෙන්න ඕන. ක්ලෝරයිඩ් Cl-. එතකොට මේ දෙන්න එකතු වෙලා CuCl බවට පරිවර්තනය වෙනවා. ධන එකට ඍණ එක කැපිලා ගිහිල්ලා. හැබැයි කියුප්‍රික් ක්ලෝරයිඩ් කිව්වොත් කොපර් 2+ C විය යුතුයි. කියුප්‍රික් ඉහළ රික් එකෙන් ගිහිල්ලා තියෙන්නේ. ක්ලෝරයිඩ්. එතකොට මේ දෙන්න එකතු වුනහම නම හැදෙන්නේ තේරුම් ගන්න CuCl2 විදිහට. මේ දෙක මෙතෙන්ට පත බෑ වෙනවා. මෙයාගේ එක මෙතෙන්ට ආවයි කියලා පදනම එකක් එන්නේ එක කියලා දාන්නේ CuCl2 කියුප්‍රික් ක්ලෝරයිඩ්. අන්න ඒ වගේ හරි ඔළුවට දාගෙන ලස්සනට මේ ටික දාගන්න නම ස්ටොප් කරලා මේ ටික ලියා ගන්න විචල්්‍ය ධන ආයන අවස්ථාව යටතේ. හරි අපි ඉස්සරහට යමු මේ ටික ලියා ගන්න ඉක්මන් කරන්න. අපි දැන් කැටයන සෑදීම විස්තර කරලා දුන්නා ඔයාලට. කැටයන හැදෙන්නේ කොහොමද කියන පදනම ගානට විස්තර කරලා දුන්නා. දැන් අපි කැටයන සෑදීමේ පදනම විස්තර කරානේ. ඒ කියන්නේ කැටයන හැදෙන්නේ කොහොමද? කැටයන හැදෙන්නේ ලෝහ සාධාරණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පිට කළා. අපි හිතමු n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පිට කළා කියලා. ඊට අනුරූපව n ධන ආරෝපිත අයනේ හදනවා. n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැන් ඌණයි කියන අර්ථය තමයි මෙතන තියෙන්නේ. පරමාණුවෙන් n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තීරණය වෙන්නේ Tamanට පූර්ණ ස්ථායීතාවය වෙනුවෙන් තව කොච්චරක් දුරට ඉලෙක්ට්‍රෝන පිට කළ යුතුද කියන සංකල්පය මත. පොදුවේ ඒක තමයි තියරිය. හරිද? එතකොට සංවිජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන තමයි මේ ඉවත් කිරීම ලක් කරන්නේ. බාහිර අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තමයි ඉවත් කරොත් ඉවත් කරන්නේ. ඊට අනුරූප ධන අයන බවට පරිවර්තනය වෙනවා. එහෙමනම් පරමාණු වලට පුළුවන්කම තියෙනවා ඉලෙක්ට්‍රෝන පිට කිරීමට අමතරව තවදුරටත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරලා n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රතිග්‍රහණය කළා තේරුම් ගන්න ඍණාරෝපිත අයන බවට පත් වෙන්න. එතකොට n ගෙන් අර්ථවත් වෙන්නේ n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් අතිරික්තව පවතිනවා කියන පදනම. එතකොට අදාළ පරමාණුව කොතරම් දුරට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ප්‍රතිග්‍රහණය කරනවාද කියලා තීරණය කරන්නේ එයා පූර්ණ ස්ථායීතාව වෙනුවෙන් තව කොච්චර ඉලෙක්ට්‍රෝන අවශ්‍යද කියන සාධකයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. හරි. දැන් පූර්ණ ස්ථායීතාවය කියන්නේ ns2np6 නේ.
එතකොට අපි දන්නවා 17 වෙනි කාණ්ඩයේ අයගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සංයුක්තා කවචය ඉවර වෙන්නේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් කියන අයගේ NS2NP5. NS2NP5 කියන තැනින් තමයි ඉවර වෙන්නේ. එතකොට යාළුවට පූර්ණ ස්ථායීතාව වෙනුවෙන් එක ඉලෙක්ට්‍රෝනයක් මදි. එහෙනම් යාළුවා එක ඉලෙක්ට්‍රෝනයයි ප්‍රතිග්‍රහණය කරන්නේ. එතකොට එහෙම අතිරික්තව එක ඉලෙක්ට්‍රෝනයක් ප්‍රතිග්‍රහණය කළා මේ 17 වෙනි කාණ්ඩයේ අය ලස්සනට F එක F- බවට පත් වෙනවා. Cl එක Cl- ඇනයනය බවට පත් වෙනවා. Br Br- බවට පත් වෙනවා. I එක I- බවට පත් වෙනවා. කතාව තේරෙනවද? අන්න ඒ වගේ තේරුම් යම් පරමාණුවක් යම් සාධාරණ පරමාණුවකට අතිරික්තව ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරමින් සරල ඇනයනයක් බවට පරිවර්තනය විය හැකියි. ඒ විදිහට කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවද කියලා තීරණය කරන්නේ එයාට පූර්ණ ස්ථායීතාවය වෙනුවෙන්. පූර්ණ ස්ථායීතාව ලබා ගැනීමට තව කොච්චර ඉලෙක්ට්‍රෝන මදිද ඒ හා සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එයා ප්‍රතිග්‍රහණය කරනවා. හරිද? එතකොට 16 වෙනි කාණ්ඩය ගත්තොත් එහෙම ඔක්සිජන් සහ සල්ෆර් එයාලා සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉවරන්නේ NS2NP4 කියන පදනම යටතේ. එතකොට මේ NS2NP6 කම්ප්ලීට් කරගන්න මෙතෙන්ට තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ නේද? එහෙනම් එයාලා ඉලෙක්ට්‍රෝන දෙකක් O පරමාණු බාහිරින් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන O2- අයනය බවට පරිවර්තන වෙනවා. සල්ෆර් කියන පරමාණුවත් ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රතිග්‍රහණය කරමින් S2- බවට පත් වෙනවා. ඒ විදිහට නයිට්‍රජන් කියන එක ඉලෙක්ට්‍රෝන 3ක් උණයි තව NP6 කරගන්න NP3 අවස්ථාවේ තියෙන්නේ. දැන් තව ඉලෙක්ට්‍රෝන 3ක් ප්‍රතිග්‍රහණය කරමින් නයිට්‍රජන් පරමාණුව N3- බවට පත් වෙනවා. හයිඩ්‍රජන් කියන එක්කෙනා ෆලෝ කරන්නේ හීලියම්ව. හයිඩ්‍රජන්ට තියෙන්නේ 1s1 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ. එහෙනම් එයා අවශ්‍ය කරනවා 1s2 කම්ප්ලීට් කරගන්න. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන එකයි ඕනි. එහෙනම් හයිඩ්‍රජන් කියන එක්කෙනා එක ඉලෙක්ට්‍රෝනයක් ප්‍රතිග්‍රහණය කරමින් H- බවට පරිවර්තනය වෙනවා. මේ විදිහට සරල පරමාණුවක් ඍජුව ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරලා ඍණ ආරෝපිත අයනයක් බවට පරිවර්තනය වුණාට පස්සේ ඒ අයනයට හිමි නම ඉවර වෙන්නේ අල්ඩයන් එක. එහෙනම් මේ සරල ඇනයන සෙට් එකට හිමි නම් ටික අපි අධ්‍යයනය කරගමු. H- කියන්නේ කවුද? හයිඩ්‍රයිඩ් අල්ඩයන් එක ඉවරනේ. N3- නයිට්‍රයිඩ් ඔක්සයිඩ් O2- කියන්නේ ඔක්සයිඩ් සල්ෆයිඩ් ෆ්ලෝරයිඩ් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් ඔය විදිහට කතාව තේරෙනවද? දැන් සෙට් වෙනවා Tamanට නම් ලියන්න. මේ බලන්න උදාහරණ. දැන් මේ පදනම යටතේ සරල ආයනික සංයෝග නිර්මාණය කරන මැග්නීසියම් නයිට්‍රයිඩ්. අන්න මැග්නීසියම් කිව්වම මතක් වෙන්න ඕනේ දැන් කලින් මැග්නීසියම් 2+ එකේ ඉඳියේ. නයිට්‍රයිඩ් අල්ඩයන් නයිට්‍රයිඩ්. ඒ කියන්නේ මේ නයිට්‍රජන් පරමාණුව N3- බවට පරිවර්තන වෙලා N3- නයිට්‍රයිඩ්. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්නා කැපෙනවා. කැපෙන්නේ නැහැ සරල අනුපාතයකට. එහෙනම් සංයුක්තා මාරු වෙනවා. මැග්නීසියම් ගාවට 3ක් එනවා. N ගාවට 2ක් යනවා. මැග්නීසියම් නයිට්‍රයිඩ්. කතාව තේරෙනවද? ෆෙරස් සල්ෆයිඩ්. ෆෙරස් අත්තිලව්වේ ෆෙරස් Fe2+ එකේ ඉන්නේ. Fe2+. හරි? Fe2+ එකේ ඉන්නේ. ෆෙරස් කිව්වහම මතක් වෙන්න ඕනේ අර රස් 15කින් ගිහින් තියෙන්නේ. ෆෙරස් සල්ෆයිඩ්. ඒතර මේ සල්ෆයිඩ් කියන්නේ S2- අන්න මේ ධන දෙකට ඍණ දෙක කැපිලා යනවා. එහෙනම් මෙතනදී FeS කියලා එන්නේ කම්පවුන්ඩ් එක ෆෙරස් සල්ෆයිඩ්. කතාව තේරෙනවද දරුවෝ? අන්න ඒ වගේ. හරි? එහෙනම් අපිට සරල ඇනයන ටිකක නම් ටිකක් ඕන වෙනවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. ලස්සනට මේ බෝඩ් එකේ තියෙන දේවල් දාගන්න දරුවෝ. වීඩියෝ එක ස්ටොප් කරලා මේ සෙට් එකයි ඒ ඇනයන වලට කියන නම් ටිකයි මෙතනින් පටස් ගාලා දාගන්න. ඉක්මන් කරන්න. සරල ඇනයන ඉක්මන් කරමු. බෝඩ් එකේ තියෙන ටික ලස්සනට ලියා ගන්න. අපි යන් ඉස්සරහට ලස්සන දෙයක් පැයක් ඇතුළත අද නම ලියන පදනමට අමතරව ලොකු දෙයක් ඔයාට මම සාකච්ඡා කරලා දෙනවා. හරි. දැන් තමයි නියම ගේම් එක යන්නේ. මේක තමයි ඔයා මේ කොටසදී අවබෝධ කරගත යුතුම සිද්ධිය. මේක ගොඩක් පැටලිලි සහගත තැනක්. නමුත් නිර්වෝල්ව අවබෝධ කරගන්න. මහා අමාරු දෙයක්. හරි. පරමාණු ඉන්නවනේ. කවුද? ඔක්සිජන් පරමාණු, කාබන් පරමාණු, නයිට්‍රජන් පරමාණු, සෝඩියම් පරමාණු, මැග්නීසියම් පරමාණු ඔය විදිහට පරමාණු ඉන්නවා. ක්ලෝරින් පරමාණු, හයිඩ්‍රජන් පරමාණු. ඒ පරමාණු වලට පුළුවන්කම තියෙනවා හරිද? පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඒ පදනම යටතේ ගියොත් ඒ කියන්නේ පරමාණු
ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හෝ හරිද ලබා ගැනීමේ පදනම් මත වර්ගීකරණය කළොත් දෙකකට වෙන් වෙනවා. මොනවාද? පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරොත් කවුරු බවට පත් වෙනවද? ධන අයන බවට පත් වෙනවා. පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් කවුරු බවට පත් වෙනවද? ඍණ අයන බවට පරිවර්තනය වෙනවා. කතාව දෙනවද මොනවාද ඍණ අයන? O2- N3- Cl- ඔය අනාදී. පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරොත් කවුරු බවට පත් වෙනවද? කැටයන බවට පත් වෙනවා. කවුද කැටයන? සෝඩියම් ප්ලස් Cl-, sorry, සෝඩියම් ප්ලස් මැග්නීසියම් 2+ ඇලුමිනියම් 3+ යන ආදී විදිහට කැටයන හදනවා. පොටෑසියම් ප්ලස් එක. තේරෙනවද? එහෙනම් මේ පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාවේ ප්‍රතිඵලයක් විදිහට ධන අයන හැදෙනවා. පරමාණු ඉලෙක්ට්‍රෝන අතිරික්තව ලබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඇන අයන හැදෙනවා. දැන් මේවට කියන්නේ අයන කියලා. මේවා පරමාණු නෙමෙයි. Cl- කියන්නේ දරුවෝ අයනයක්. charge එකක් තියෙනවා නම් ධන හෝ ඍණ ඒවා අයන. සෝඩියම් ප්ලස් කියන්නේ පරමාණු නෙමෙයි දරුවෝ. මැග්නීසියම් 2+ කියන්නේ පරමාණු නෙමෙයි අයන. ආරෝපිතයි. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන එක් වෙලා තේරුම් ගන්න ඒ ඔස්සේ ඝන අයනික සංයෝගයක් නිර්මාණය වෙනවා. අයනික සංයෝගයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට Na+ අයනය සහ Cl- එක් වුණොත් මොකක් හැදෙනවද? NaCl හැදෙනවා. Na+ අයනය සහ O2- අයනය එක් වුණොත් මොනවා හැදෙනවද? සෝඩියම් ඔක්සයිඩ් කියන එක්කෙනා හැදෙනවා. කතාව තේරෙනවද? මැග්නීසියම් 2+ සහ Cl- එක් වුණොත් කාව හැදෙනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගය හැදෙනවා. එතකොට මේ අයනික සංයෝගයක් තුල ඉන්නේ කවුද? විශ්ලේෂණය කරොත් අනිත් පැත්තට ගැලෙව්වොත් අයනික සංයෝගයක් තුල ඉන්නේ දරුවෝ අයන. අයනික සංයෝගයක් තුල ඉන්නේ අයන. ධන අයන සහ ඍණ අයන. කතාව තේනවද? මූලිකම අත්තිවාරම ඕක. අයනික සංයෝගයක් තුල සෙට් වෙලා ඇතුළේ ඉන්නේ පරමාණු නෙමෙයි. මොනවාද? අයන. ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන ඉන්නේ. පරමාණු සෙට් වෙන අවස්ථාවක් තියෙනවා. අපි බලමුකෝ ඉස්සරහට ඒවා. මූලික වශයෙන් අයනික සංයෝගයක් විශ්ලේෂණය කළොත් එළියට එන්නේ මොනවාද දරුවෝ? අයන. කතාව තේනවද? එහෙනම් මෙන්න මෙතනින් පටන් ගත්තේ. පරමාණු කියන එක්කෙනාගෙන් තමයි පටන් ගත්තේ. පරමාණු වලට පුළුවන්කම තියෙනවා ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ධන අයන හදන්න. පරමාණු වලට පුළුවන්කම තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඍණ අයන හදන්න. එලෙස සාධන ආරෝපිත ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන එකතු වෙලා තේරුම් ගන්න අයනික සංයෝග නිර්මාණය වෙනවා. එහෙනම් අයනික සංයෝගයක් තුල අන්තර්ගත වෙන්නේ මොනවාද? අයන, ධන අයන සහ ඍණ අයන. ඊළඟ සිද්ධිය තමයි මේ පරමාණු වලට පුළුවන්කම තියෙනවා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන සහසංයුජ බන්ධන හදන්න. ඒ ඔස්සේ නිර්මාණය වෙනවා සහසංයුජ සංයෝග. උදාහරණයක් විදිහට H2 කියන්නේ කවුද? H පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන කියන්න. හදාගෙන තියෙනවා බන්ධනයක්. H2. එතකොට H2 අණුව තුල කවුද ඉන්නේ කියන්නේ? H2 කියන එක්කෙනා සහසංයුජ සංයෝගයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට H2 අණුව තුල තියෙන්නේ දරුවෝ පරමාණු. H පරමාණු දෙකක් එකතු වෙලා අයන දෙකක් නෙමෙයි. H2 අණුව තුල තියෙන්නේ පරමාණු. අන්න අණු, අයන, පරමාණු ඔන්න ඔය වචන තුන තමයි නිර්වුල්ම කරගත යුත්තේ. අණුවක් ඒ කියන්නේ පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන සහසංයුජ බන්ධන සාදා ගනිමින් එතනින් නිර්මාණය වෙලා තියෙනවා අණුවක්. කතාව තේනවද? එහෙනම් මේ පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගත් විට ප්‍රතිඵල විදිහට ලැබෙනවා සහසංයුජ සංයෝග. තේරෙනවද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට සහසංයුජ සංයෝග ලැබෙනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමිනුත් තේරුම් ගන්න ප්‍රතිඵල විදිහට අණුත් එළියට එනවා. ප්‍රතිඵල විදිහට අයනත් එළියට එනවා. තේරුම් ගන්න. දැන් මේ බලන්න. මේ මොනවාද? CO2 කියන්නේ මොනවාද? H2O කියන්නේ මොනවාද? NH3 කියන්නේ මොනවාද? දරුවෝ මේවා අණු. මේවා අයන නෙමෙයි. ඒයි අනාරෝපිතයිනේ ආරෝපණයක් නැහැනේ charge එකක් නැහැ. කතාව තේනවද? CO2. එතකොට NaCl ට අණු කියලා කියනවද? නැහැ. NaCl ට අණු කියලා කියන්නේ නැහැ. NaCl ඝන අයනික සංයෝගයක්. ඒක තමයි එතෙන්දි කියන වචනේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් අණු කියලා කියන්නේ නැහැ. ඒක ඝන අයනික සංයෝගයක්. ඒයි ආරෝපිත අයන දෙකක් එක් වෙලා හැදෙන්නේ අණු නෙමෙයි. අයනික සංයෝග. තේරුම් ගන්න. ආරෝපිත නැති සියලු මේවා අණු කියන පදනමට යන්න බෑ.
තේරුම් ගන්න. සහසංයුජව ඒ කියන්නේ පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේ පදනම යටතේදී නිර්මාණය වෙන බහුපරමාණුක පද්ධතියට ආරෝපණයක් නැත්නම් අපිට ඒකට කියන්න පුළුවන් සාධාරණ අණුවක් කියලා. ටිකක් ලොකු එකනේ ග්ලූකෝස්, ඇසිටික් ඒ වගේ අණු ඒවා. දැන් ග්ලූකෝස් ගත්තාම මොකද්ද? C6යි H12යි O6යි. කතාව දෙනවා ග්ලූකෝස්. ඒක අණුවක්. කතාව දෙන ආරෝපණයක් නැහැනේ. දැන් මේ සංයෝග සේරගෙම අභ්‍යන්තරේ ඉන්නේ මොනවද? පරමාණු. මේ සංයෝග සේරම අණු. ඒව ඇතුලේ ඉන්නේ මොනවද? මේවා සහසංයුජ අණු. සහසංයුජ සංයෝගයක් ගැලවුවොත් එළියට මොනවද එන්නේ? අයන නෙමෙයි එන්නේ මොනවද? පරමාණු. කියන්නේ සහසංයුජ සංයෝගයක් එකතු වෙලා සහසංයුජ සංයෝගයක් හැදෙන්නේ පරමාණු එකතු වීමෙන්. පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගනිමින්. නමුත් අයනික සංයෝගයක් හැදෙන්නේ අයන දෙකක් එකතු වීමෙන්. ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන දෙකක් එකතු වීමෙන්. හරිද? ඒක නිරවුල් කරගත යුතුයි. ඒතර පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට සහසංයුජ සංයෝග හැදෙනවා. හැබැයි මේ සහසංයුජ සංයෝග අණු වෙන්නත් පුළුවන්, අණු ආකාරයෙන් පවතින්නත් පුළුවන්, අයන ආකාරයෙන් පවතින්නත් පුළුවන්. ඒ මොකද්ද બોලේ? ඒ මේ බලන්න. මේ ඔයා අහලා තියෙනව නේද මේ කාබනේට් CO3 සල්ෆේට් තේරුම් ගන්න සල්ෆේට් නයිට්‍රේට් මේ මොනවද මේවා? මේ මොනවද මේවා? තේරුම් ගන්න මේවා අයන NH4+ තේරුම් ගන්න NH4+ මේවා මොනවද? ආරෝපිතයිනේ. ඍණ දෙකයි. මේක ඍණ දෙකයි, මේක ඍණ එකයි, මේක ධන එකයි. ඒවා අයන. අයන. හැබැයි ඒ අයනයක් වුණාට එයා බන්ධන නිර්මාණය කරගෙන තියෙන්නේ සහසංයුජව. දැන් කාබනේට් ගත්තොත් මේ කාබන් මෙහෙම සහසංයුජ බන්ධන හැදිලා තියෙන්නේ දරුවෝ. කතාව දෙනවද? NH4+ ගත්තොත් නයිට්‍රජන් වටා H බන්ධන හතරක් තියෙනවා සහසංයුජව බැඳිලා තියෙන්නේ. නමුත් ටෝටල් ආරෝපණයක් තියෙනවා නයිට්‍රජන්ට ධන එකක. ටෝටල් ධන එකක ආරෝපණයක් තියෙනවා. ඒ කියන්නේ NH4+ කියන්නේ අයනයක්. ඒතකොට අර සහසංයුජ පරමාණු හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගෙන සහසංයුජ සංයෝගයක් හැදීමේ ප්‍රතිඵලයක් විදිහට අයනයක් එළියට එන්න පුළුවන්. ඒතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන මෙහෙම යම් සංයෝගයක් හදද්දී තේරුම් ගන්න හැදුවට පස්සේ ඒකට ආරෝපණයක් නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? ඒක අණුවක්. CO2 H2O NH3 ඒව මොනවද? අණු. හරිද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සහසංයුජ බන්ධන ඔස්සේ සංයෝගයක් හදාගනිද්දී ඒකට ආරෝපණයක් ආවොත් ධන හෝ ඍණ ආරෝපණයක් ආවොත් අන්න ඒවට අපි කියනවා මොනවාද? නැවත වතාවක් අයන. ඒතර අයන වර්ග ආයි වෙනවා ධන අයන සහ ඍණ අයන විදියට. ඒ කියන්නේ අර අයන නිර්මාණය වෙන්නේ ප්‍රතිඵලය අයන මාධ්‍යයට එන්නේ මේ පදනම යටතේ විතරක් නෙමෙයි. පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙනුත් ධන අයන හැදෙනවා. පරමාණු ඉලෙක්ට්‍රෝන අතිරික්තව ලබා ගැනීමෙනුත් ඍණ අයන හැදෙනවා. එහෙම නැතුවත් හැදෙනවා. මෙති එහෙම නැතුවත් ධන අයනයි ඍණ අයනයි හැදෙනවා. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ප්‍රතිඵලයක් විදිහට සහසංයුජ සංයෝගයක් කියනකොට ඒකට ආරෝපිත ස්වරූපයක් තියෙනවා නම් නැවත මාධ්‍යයට ජනනය වෙන්නේ ඒවට අපි කියන්නේ අයන කියලා. කතාව තේරෙනවද? එහෙනම් මේ බලන්න මේ ධන අයන වලට උදාහරණ කවුද? ජනප්‍රිය එකක් ලියමු මෙතෙන්ට NH4+. කතාව ඍණ අයන වලට උදාහරණ මේ තියෙන්නේ. කාබනේට් සල්ෆේට් ඕවට දැන් නම් දෙනවා මම. සල්ෆේට් ඉස්සරහට නයිට්‍රේට් ඔය වගේ ෆොස්ෆේට් PO4 ඔය වගේ අයන. හැබැයි මේවා ඇතුලේ තියෙන සහසංයුජ බන්ධන. නමුත් පොදුවේ තනිව ගත්තොත් මේක අණුවක් නෙමෙයි අයනයක්. එච්චරයි. අයනයක්. පැහැදිලිද? මේ අණු මොනවාද? අණු සහසංයුජව සෙට් වෙලා අණු කියන්නේ H2O CO2 NH3 glucose C6 H12 O6 H2SO4 ඔය වගේ අණු. කතාව තේරෙනවද? අණු ආරෝපණයක් නැහැ. පරමාණු හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගෙන බන්ධන හදාගෙන තියෙන්නේ. එතකොට අන්තිම සාරාංශ හරි. දැන් ඔක්කොටම කලින් මේ ටික දාගන්නකො. මෙන්න මේක දාගන්න. මේක තියලා මේක දාගන්න. මේ සෙට් එක ලස්සනට දාගන්න. ලස්සනට දාගන්න. ඒකට චූටි වෙලාවක් ගියට කමන්නේ. පටස් ගාලා දාගන්න මම කරන්නේ. හරි. දැන් එතකොට අපි කතා කරා මේ පරමාණු කියන අය තේරුම් ගන්න කෙලින්ම පරමාණු කෙලින්ම ඉලෙක්ට්‍රෝන පිට ගල්ලා
හෝ ඉලෙක්ට්‍රෝන ලබාගෙන අයන බවට පරිවර්තන වෙනවා. එහෙව් අයන ගත්තොත් වර්ග දෙකයි ධන අයන සහ ඍණ අයන. හරිද? ඊට පස්සේ පරමාණු තේරුම් ගන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සහසංයුජ සංයෝග හදනවා. සහසංයුජ සංයෝග වල ප්‍රතිඵලයක් විදිහට නැවත අයන ජනරේට් වෙන්න පුළුවන්. ආරෝපණයක් නැත්තම් අණු. දැන් එතකොට අයන මෙන්න ආයි සහසංයුජවත් හැදෙන ඒවා ධන අයන සහ සහසංයුජවත් හැදෙන අයන නැවත වෙන් වෙනවා ධන අයන සහ ඍණ අයන විදිහට. කතාව තේරුණාද? හරි මේ උදාහරණ NH4+ NO2+ ඒ විදිහට. ඊට පස්සේ මේ අයන ඇනයන කාබනේට් නයිට්‍රේට් සල්ෆේට් දැන් ඔයාලට කියන නම් මම දෙන්නම් ඉස්සරහදී. ඔය විදිහට තේරෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අයනික සංයෝග නිර්මාණය වෙනවා දරුවෝ කැටායනයක් සහ ඇනයනයක් එක් වෙලා. හරිද? සාධාරණ කැටායනයක් සහ සාධාරණ කැටායනයක් සහ සාධාරණ ඇනයනයක්. හරිද? එක් වෙලා මේ සංයුක්තා මාරු වෙලා හරහාට ඇවිල්ලා ඝනායනික සංයෝගයේ බවට පරිවර්තන වෙනවා. N එක මෙතෙන්ට එනවා. M එක මෙතෙන්ට යනවා. කතාව තේනවාද? ඕක තමයි වෙන්නේ. අපි එහෙනම් මේවෙන් සරල අයනික සංයෝග කිහිපයක් ලියන්න උත්සාහ දරමු. උත්සාහයක් ගමු සරල අයනික සංයෝග කිහිපයක් ලියන්න. Na+ දාලා මේ සරල අයන සෙට් කරලා කියන්නේ NaCl. Na+ O2- ඔක්සයිඩ් දාලා Na2O සෝඩියම් ඔක්සයිඩ්. magnesium 2+ Cl- දාලා කියන්නේ MgCl2. ඇයි magnesium 2+ Cl- නේ හරහාට මාරුණා. magnesium 2+ O2- දාලා කියන්නේ magnesium oxide. කතාව තේරුණාද? ඒ විදිහට. තවත් Fe3+ වත් කියන්නේ Fe3+ Br- දාලා කියන්නේ නැත්නම් Fe3+ Cl- දාලා කියන්නේ FeCl3. කතාව තේරෙනවද? Fe2+ ගන්න O2- එක Fe2- ගන්න O2- එක FeO. Fe3+ ගන්න O2- එක කියන්නේ Fe2O3. කතාව තේරෙනවද? නම කියන්නේ Fe3+ නේ ෆෙරික් ඔක්සයිඩ්. ෆෙරික් ඔක්සයිඩ් මෙයාගේ නම ෆෙරස් Fe ධන දෙකෙන් ඉන්නේ ෆෙරස් ඔක්සයිඩ්. මෙයාගේ නම ධන තුනේ ඉන්නේ Fe. මෙතන තුනක් පත බැවුනේ Fe3+ ඉදපු නිසා. දැන් තේරුණානේ ෆෙරික් ක්ලෝරයිඩ්, සෝඩියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් ඒ විදිහට. ඒ ටික ක්ලියර්. හරි? ඊට අමතරව බලන්න මේ වගේ මේ කැටායන සහ මේ ඇනයන එකතු කරලා ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ කැටායන මේ ඇනයන ප්‍රතිවිරුද්ධ ආරෝපිතන එකතු වෙන්න ඕනේ. මේ කැටායන මේ ඇනයන එකතු කරලා ලියන්න පුළුවන්. නැත්නම් මේ ඇනයන මේ කැටායන එකතු කරලා ලියන්න පුළුවන්. කැටායන කියන්නේ ධනායන වලටම තමයි. විවිධාකාරයේ ඒවා ලියන්න පුළුවන්. මම මේ සෙට් එකෙන් ලියාගෙන යන්නම් තව ටිකක් ලියමු මේ බලන්න. සෝඩියම් ප්ලස් දෙල්ලන්න කාබනේට් කොහොමද ලියවෙන්නේ? සෝඩියම් කාබනේට්. ඇයි ඒ? කාබනේට් කියදී 2- නේ. සෝඩියම් ප්ලස්. මෙතන තිබ්බ 2- එක පත වැවෙනවා සෝඩියම්ගේ පල්ලෙහාට. සෝඩියම් කාබනේට්. මැග්නීසියම් 2+ දෙල්ලන්න කාබනේට් එක. මැග්නීසියම් කාබනේට්. ඇයි ඒ? ධන දෙකට ඍණ දෙක කැපෙනවා. මැග්නීසියම් 2+ ගේ මේ ධන දෙකට කාබනේට්ගේ ඍණ දෙක කැපෙනවා. මැග්නීසියම් දෙල්ලන්න මේ NO3- එක. මැග්නීසියම් 2+ නේ. නයිට්‍රේට්ම කුට්ටි දෙකක් එනවා. ඒකට වරහණක් දාලා ලියන්න ඕනේ. මොකෝ NO3 දෙකක්. මේ දෙකක් පත බෑ වුනේ මැග්නීසියම් 2+ ගෙන්. මේවත් මොනවාද? මේවත් අයනික සංයෝග. මේවත් අයනික සංයෝග. සහසංයුජ නෙමෙයි. බැඳිලා තියෙන අයන දෙක. මූලිකවම බැඳුනේ අයන දෙක. Na+ සහ කාබනේට්. මැග්නීසියම් 2+ කාබනේට්. මැග්නීසියම් 2+ නයිට්‍රේට් ප්ලග් ගුණේ. අයනික සංයෝග. කතාව තේරුණාද? එහෙනම් මේ කැටායන මේ ඇනයන එකතු කරලා ලියන්න පුළුවන්. වෙන පෑනකින් අපි ගමු. මේ කැටායනයි මේ ඇනයන එකතු කරලා ලියන්න පුළුවන්. කියන්නේ NH4+ කාබනේට් එකතු කරලා කියන්නේ ඇමෝනියම් කාබනේට්. NH4+ දෙකක් එනවා. ඇයි ඒ? කාබනේට්ගේ 2- නේ තියෙන්නේ. තේරුම් ගන්න 2- එක මේ NH4+ ගේ පල්ලෙහාට එනවා. එතකොට NH4+ම NH4 ලම කුට්ටි දෙකක්. කතාව තේනවද? ආරෝපණ නිෂේධනය වෙනවා. ධන ඍණ ලියන්නේ ඒවා හරහාට මාරුලා සෙට් වෙන්නේ. ඇමෝනියම් කාබනේට්. ඇමෝනියම් එක නයිට්‍රේට් අල්ලලා ලියන්නේ. ඇමෝනියම් නයිට්‍රේට්. පැහැදිලිද? හරි. ඇමෝනියම් නයිට්‍රේට්. පැහැදිලිද? ඒ වගේ මේ තව සෙට් ඇමෝනියම් එක සල්ෆේට් අල්ලලා ලියන්නේ. ඇමෝනියම් සල්ෆේට්. දෙකයි SO4. ඇයි NH4+ සල්ෆේට් 2-. ප්ලස් එක මෙයා ගායේ කුට්ටි දෙකක් සෙට් වෙනවා මේ 2- ගේ.
කතා තේරුණා නේද? දැන් මේ ධන අයනයි මේ ඍණ අයනයි එකතු කරලා ලියන්න බැයිද? ඒත් පුළුවන්. කියන්න තව සෙට් එකක්. කියන්න තව සෙට් එකක්. කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතකොට කවුද? NH4Cl. කතාව තේරුණාද? ඇමෝනියම් බ්‍රෝමයිඩ්. NH4Br. කතාව තේරුණානේ? වැඩි ලස්සනයිනේ. අන්න ඒ වගේ අයනික සංයෝග වර්ගයන් අපිට හතරකට ගන්න පුළුවන්. එහෙම මේ එක වර්ගය, මේ දෙක වර්ගය, මේ තුන වර්ගය, හතර වර්ගය කියලා පාඩම් කරන්නේ නැහැ. පොදුවේ තේරුම් ගන්න අයන නිර්මාණය වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා මූලික වශයෙන්. පරමාණු එක එල්ලේම ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කිරීමෙන් ප්‍රතිඵල විදියට අයන ගෙනල්ලා දෙනවා. ඒ අයන නැවත වර්ගීකරණයන් දෙකක් වෙනවා ධන අයන සහ ඍණ අයන. ඊට පස්සේ පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සහසංයුජ සංයෝග හදලා ප්‍රතිඵලයක් විදිහට අයන එළියට දාන්නත් පුළුවන්. ඒ අයන ආරෝපණය මත නැවත වතාවක් ධන අයන සහ ඍණ අයන විදිහට වෙන්නේ. කතාව තේරුණාද? එතකොට තේරුම් ගන්න ප්‍රතිවිරුද්ධ ආරෝපිත දෙකක් එක් වෙලා තමයි මේ අයනික සංයෝගයක් හැදෙන්නේ. දැන් ඔයාලට මේවයේ නම් ටික අපි විනාශ කරලා දුන්නා. මේවට කියන නම් ටික විනාශ කරලා දුන්නා, වැඩේ ක්ලියර් කරලා දුන්නා. හරිද? දැන් මේ සහසංයුජ සංයෝගය යටතේ හැදෙන අයන වලට කියන නම් ටික දැන් මං දෙන්නම්. ඊට පස්සේ මම කිව්වට පස්සේ සෝඩියම් කාබනේට්, ඇමෝනියම් සල්ෆේට් කිව්ව ගමන් සූත්‍ර ලියන්න පුළුවන් කමක් හැදෙන්න ඕනේ. ඒක හදාගන්න නැතුව අපිට රසායනික ගණනේ පාඩම ඉදිරියට යන්න බෑ. ගණන් හදන්න ඒක ඒ රසායනයේ යාගේ සූත්‍රය හරියටම අපි දැනන් ඉන්න ඕනේ. මොකද මේක අපි භාෂාවක් කතා කරන්නේ. රසායනික විද්‍යාවට දාලා භාෂාව මේක තියෙන්නේ. පැහැදිලිද? රසායනික සංයෝගය. එතකොට මේ ටික හරියට ලියා ගන්න බැරි නම් පාඩම ඉදිරියට ගෙනියන්න කොහොමත් බෑ. ඒ නිසා මේකේ කොඳු නාරටිය ෆිසිකල් පාර්ට් එකක් තමයි මේ කතා කරන්නේ අපි. මූලික ඉලක්කය ගණන් හදන එක. නමුත් ගණන් හදන්න බෑ දරුවෝ තේරුම් ගන්න සූත්‍ර ටික හරියට ලියා ගන්න නැතුව. හරි? වීඩියෝ එක නතර කරලා සියලු දේවල් ටික ලස්සනට ලියා ගන්න. මෙන්න මේ දේවල් ටික ලියන්න පස්සේ අර පල්ලෙහායි. මේ දේවල් ටික අර හෙට දාගන්න. මේ ෆ්ලෝ chart එක දාලා ඉවරලා මේ සංයෝග වලට උදාහරණ පෙන්නන්න. හරි? මේ ඇනයින ටිකකට උදාහරණ මෙතන තියෙන්නේ. හරි? හරි. ලස්සනට වැඩේ කරන් බලන්න ඉක්මනට යන් ඉස්සරහට යන්. හරි. දැන් අපි අර සහසංයෝගව හැදිච්ච එක ප්‍රතිඵලයක් විදියට මාධ්‍යයට එන ඇනයින තියෙනවනේ. අන්න ඒ ඇනයින ගැන දැන් සාකච්ඡාවක් කරන්න යන්නේ. අපි කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් මේ විදියට වර්ගීකරණයක් යටතේ නෝට් එකට යමු. ඒක ලේසි ඉගෙන ගන්න. කාබන් අන්තර්ගත ඇනයින. මූලික වශයෙන් මෙන්න මේ තුන දැනන් ඉන්නකො ළමයි. මූලික වශයෙන්ම මේ තුන දැනන් ඉන්නකො ඊට පස්සේ විශේෂ ඉදිරියට යද්දි අපිට හුරු වෙනවා. හරිද? පළවෙනි එක CO3 2- CO3 2- නම කාබනේට්. කාබනේට් අයනේ තමයි මේ තියෙන්නේ. HCO3-. එතකොට මේකෙන් මේක එද්දි මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්ට එක H එකක් වැදිලා තියෙනවා. එතකොට මේ -2- එක මයිනස්ට බහැලා තියෙනවා. H එකක් මෙතෙන්ට ප්ලග් වෙනවා. හරිද? එතකොට මේ 2- එක මයිනස්ට බහැලා තියෙනවා. නැත්තම් මේකෙන් මේක හිතද්දි මොකද වෙලා තියෙන්නේ? මේකේ H එකක් අයින් වෙලා තියෙනවා තවදුරටත්. එතකොට මේක -එක 2- වෙලා තියෙනවා. මේවා දෙවනි පාඩමේදී ඕගොල්ලන්ට කතා කරනකොට මේවා ව්‍යුහ ඇඳලා ඒවා සෙට් වෙද්දී ඔළුව තව හැදෙනවා. හරිද? අපි තාම දෙවනි පාඩම පටන් ගත්තා විතරයිනේ. හරිද? ඒ නිසා තාම මේවා අඳින මට්ටමට ආවේ නැහැ. ඒවත් එක්කත් මේව මොලේ හැදෙනවා. මේවා සරල දේවල්. CO3 2- කාබනේට්. HCO3- කියලා කියන්නේ තේරුම් ගන්න බයිකාබනේට්. බයිකාබනේට්. මෙයා C2O4 2- ඔක්සලේට්. ඔක්සලේට්. නම ඔක්සලේට්. එහෙනම් මේ බලන්න මේ වගේ සූත්‍ර ටිකක් මම ලියලා තියෙනවා. නම් ටික කියාගෙන යන්න. කියන්න හරියට. මැග්නීසියම් කාබනේට්. එහෙනම් මේකින අයන වර්ග දෙක මට ලියන්න. මේකේ අයන වර්ග දෙක කවුද? මැග්නීසියම් 2+ එකයි අනිත් අයන වර්ගය කවුද? කාබනේට්. පැහැදිලිද? ඒතර බලන්න මෙයාගේ එකකට මැග්නීසියම් 2+ අයන කීයක් රිලීස් වෙනවද? මෙයාගේ එකකට මැග්නීසියම් 2+ අයන රිලීස් වෙන්නේ එකට එක අනුපාතයෙන්. කතාව තේරුණාද? මෙයාගේ එකකට කාබනේට් අයන රිලීස් වෙන්නේ. තේරුම් ගන්න කාබනේට් අයන රිලීස් වෙන්නේ. කියන්න. මෙයා එකක් බලන්න මේ පෑන බලන්න මේ පෑන බලන්න මේ පෑනට රතු පාට ක්ලිප් කීයක් තියෙන්නේ? එකයි. මේ බඳවල් එකයි. එහෙනම් මේ සමස්ත පෑනට රතු පාට ක්ලිප් එකට එක අනුපාතයෙන් රිලීස් වෙද්දී මේ බඳවල් එකට එක අනුපාතයෙන් රිලීස් වෙනවා. මම ඒක හෙව්වේ. මෙයාගේ එකකට අයන වර්ග දෙකයි අයන සංඛ්‍යාවත් දෙකයි. එකට එක අනුපාතයෙන් රිලීස් වෙනවා. මේකේ
කැල්සියම් කාබනේට් ගින්න අයන වර්ග දෙක කවුද? කවුද අයන වර්ග දෙක? කවුද අයන වර්ග දෙක? කැල්සියම් 2+ සහ නැවත වතාවක් කාබනේට්. කැල්සියම් 2+ එකට එක අනුපාතයෙන් රිලීස් වෙද්දි කාබනේට් රිලීස් වෙන්නේ එකට එක අනුපාතයෙන්. පැහැදිලිද? කවුද දරුවෝ මේ කවුද මේක නම? සෝඩියම් බයිකාබනේට්. ඒ සෝඩියම් ප්ලස් එකේ බයිකාබනේට්. හරි මේකේ නම මොකද්ද? මේකේ නම මොකද්ද? කැල්සියම් බයිකාබනේට්. එහෙනම් මට කියන්න මේකේ නම කැල්සියම් 2+ එකේ ඉඳි බයිකාබනේට් HCO3- මට කියන්න මේකේ රිලීස් වෙන අයන වර්ග දෙක කැල්සියම් 2+ සහ බයිකාබනේට් නේද? බයිකාබනේට් නේද? එහෙනම් මට කියන්න මෙයාගේ එකකට කැල්සියම් 2+ කීයක් රිලීස් වෙනවද? එකට එක අනුපාතයෙන් රිලීස් වෙනවා. මෙයාගේ එකකට බයිකාබනේට් අයන කීයක් රිලීස් වෙනවද? මෙයාගේ එකට බයිකාබනේට් අයන දරුවෝ දෙකක් රිලීස් වෙනවා. මේ දෙකක් ගැලවෙනවා. ඒ කියන්නේ මෙයා එකක් හදන්න බයිකාබනේට් කුට්ටි දෙකක් ඕන. ඒ කියන්නේ එකට දෙක අනුපාතයෙන් බයිකාබනේට් අයන රිලීස් වෙනවා. හරියට මම උදාහරණයක් පෙන්නන්නම්. බලන් ඉන්න. මේ පෑන බලන්න. ඔන්න. මේ පෑනේ මම සෙට් කරලා තිනවා කළු පාට ක්ලිප් දෙකක්. පේනවද? එක පෑනකට කළු පාට ක්ලිප් දෙකක් තියෙනවා. මෙන්න එකයි මෙන්න අනිත් එක. පැහැදිලි ක්ලිප් දෙකයි. එහෙනම් මේ පෑන් එකකට කළු පාට ක්ලිප් කීයක් අනුපාතය දරනවද? පෑන් එකකට කළු පාට ක්ලිප් දෙකක් දරනවා. ඔන්න දැන් චුට්ට ගණන් පැත්තට හැරෙන්නේ. චුට්ට ගණන් පැත්තට හැරෙනවා. නම ලියා ගන්න නැතුව මොනවද අනුපාතය දකින්න. එහෙනම් තේරුම් ගන්න මේ පෑනට එක පෑනට ක්ලිප් කීයද? කළු පාට ක්ලිප් දෙකයි. මේ බඳවල් එකයි. අන්න ඒ වගේ. තේරුණාද? සරල වෙන්න පුළුවන්. එතකොට පුළුවන්. හරි? එතකොට කොට දාන්න පුළුවන් බලන් ඉන්න. එතකොට මේ කැල්සියම් බයිකාබනේට් කියන කම්පවුන්ඩ් එකකට එකක් ගන්න. එකකට කැල්සියම් 2+ අයන එකට එක අනුපාතයෙන් රිලීස් වෙද්දී බයිකාබනේට් අයන රිලීස් වෙන්නේ එකට දෙක අනුපාතයෙන්. කතාව තේරෙනවද? එතකොට කැල්සියම් 2+ බයිකාබනේට් අනුපාතය කීයද? 1:2යි. 1:2යි. ඇයි මෙයාගෙන්නේ කැල්සියම් 2+ එළියට ආවේ? මෙයාගෙන් තමයි බයිකාබනේට් එළියට ආවේ. කැල්සියම් 2+ එන්නේ එකට එක අනුපාතයෙන් බයිකාබනේට් එන්නේ එකට දෙක අනුපාතයෙන්. නම් මෙයාට මෙයාගේ අනුපාතය 1:2යි. කතාව තේරෙනව නේද? අනුපාතයත් එක්ක රජ ගේමක් ගහන්නේ මේ පාඩමේ. මට කියන්නේ මේකේ ඉන්න අයන වර්ග දෙක කවුද? මේකේ ඉන්න අයන වර්ග දෙක පැහැදිලිව කියන්න. කවුද අයන වර්ග දෙක? කවුද අයන වර්ග දෙක? එකක් සෝඩියම් ප්ලස් අනිත් එක අයනය තේරුම් ගන්න මේ ඔක්සලේට් C2O4 2-. පුතේ තේරුම් ගන්න ඕනේ මෙතෙන්ට එන්නේ ගාවින් දෙකක් පාත් උනේ. තේරුම් ගන්න එන්නේ ගාවට දෙකක් පාත් උනේ එහා පැත්තෙන්. ඇයි ඒ? ස්ථාරව සෝඩියම් කියන එක නා විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ නැහැ. විචල්්‍ය ධන අයන පෙන්වන්නේ නැහැ. සෝඩියම් ඉන්නේ ධන එකේ විතරයි. කතාව තේරෙනවද? ධන එකේ විතරයි. එහෙනම් තේරුම් ගන්න මෙතෙන්ට දෙක පාත් වෙන්නේ මේ C2O4 ගාව තිබ්බ charge එක පෙර ආත්මෙදී 2- නිසා. එහෙනම් තවන් තේරුම් ගන්න ඕනි මෙතන සෝඩියම් ඔක්සලේට් එක්කෙනෙක්ට Na+ අයන අනුපාතය එකට එකයි නෙමේ එකට දෙකයි. Na+ කුට්ටි දෙකක් ගැලවෙනවා. තේරුම් ගන්න එකට දෙකයි. ඔක්සලේට් අයන එන්නේ එකට එක අනුපාතයෙන්. කතාව තේරෙනවද? ඒ සෝඩියම් ඔක්සලේට් එකක් හදන්න නොකියා කියන්නේ සෝඩියම් ප්ලස් අයන දෙකකුයි ඔක්සලේට් අයන එකකුයි ඕනි කියලා. නැත්නම් මෙයා විශ්ලේෂණය කළොත් සෝඩියම් ඔක්සලේට් විශ්ලේෂණය කළොත් Na+ අයන දෙකකුයි සෝඩියම් ඔක්සලේට් තුල Na+ අයන දෙකකුයි ඔක්සලේට් අයන එකකුයි ඉන්නවා. එතකොට මෙතෙන්ට මේක අනුපාතය කීයද? Na+ ඔක්සලේට් අනුපාතය 2:1යි. මෙයාගේ දෙකකට මෙයා ඉන්නේ එකයි. කතාව තේරුණා නේද? මෙයාගේ නම පටස්කාර කියන්නේ මැග්නීසියම් ඔක්සලේට්. මැග්නීසියම් ඔක්සලේට් කවුද ඉන්න අයන වර්ග දෙක? මැග්නීසියම් 2+ සහ ඔක්සලේට් කියන අයනය C2O4 2-. ලස්සනයි නේද? බලන්න මේ තියරිය ඇප්ලයි වෙන විදි. දැන් නම දුන්නට පස්සේ විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ලියලා දුන්නට පස්සේ නම කියව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වෙයි ඉන්න අයන හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අයන ඉන්නේ මොන අනුපාතයට අනුවද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් මට කියන්න මම මේ කියන ඒවාට නම් ටික ලියන්න බලන්න. මම මේ කියන ඒවාට නම් ටික බලමු ලියන්න. මම කියනවා ෆෙරස් ඔක්සලේට්. ෆෙරස් ඔක්සලේට් නම ලියන්න. ෆෙරස් ඔක්සලේට්. ෆෙරස් කොහෙද තිබ්බේ? විචල්්‍ය ධනායන හදන අවස්ථාව යටතේ තමයි ෆෙරස් සම්පුනේ. රස් පහළ ධන අවස්ථාව. ෆෙරස් ඒ කියන්නේ Fe2+ එකේ ඉඳියේ. Fe2+ එකේ ඉඳලා ඔක්සලේට් එක කම්බයින් වෙන්නේ.
2 මයිනස් එහෙනම් ධන දෙකට ඍණ දෙක කැපිලා යනවා. ෆෙරස් ඔක්සලේට් මේ විදිහට. කතා තේරෙනවද? හරි? ලස්සනයි. සිංක් කාබනේට්. සිංක් කාබනේට්. සිංක් සිංක් පතක තියෙනවනේ කොහෙද ඉන්දිය කියලා බලා ගන්න. කලින් Tamanට උගන්වලා ඇති. සිංක් කාබනේට්. තේරුම් ගන්න. සිංක් කාබනේට් සිංක් 2+ එකේ ඉන්නේ. Taman දැනන් ඉන්න ඕනි. මහාචාර්යතුමා ඇවිල්ලා ඔයාලට උදව් කරන්න කවුරුත් නැහැ. කවුරුත් එන්නේ නැහැ උදව් කරන්න. Taman දැනන් ඉන්න ඕනි. සිංක් කාබනේට් කිව්වම අත්තිලාවේ සිංක් ඉන්නේ ධන දෙකේ. සිංක් 2+ කාබනේට් මෙතෙන්ට එල්ලෙනවා. එහෙනම් සිංක් කාබනේට් කියද්දී ආයි ධන දෙකට ඍණ දෙක කැපිලා යනවා. කතාව තේනවද? පොටෑසියම් කාබනේට්. පොටෑසියම් කාබනේට් සරලයි. K ඉන්නේ මොකේද? K ඉන්නේ මොකේද? K ඉන්නේ ප්ලස් එකේ. K+ කාබනේට් CO3 2- එහෙනම් පොටෑසියම් කාබනේට් කියද්දී K ගාවට දෙකක් පාත් වෙනවා. K2 CO3 පොටෑසියම් කාබනේට් ලස්සනයි. කතාව තේරුණාද? පොටෑසියම් කාබනේට් නේ ඒ වගේ ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. හරි? නම ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි? සූත්‍රය දුන්නාම විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. සියලු දේවල් පුළුවන් වෙන්න ඕන. හරි. එහෙනම් මේ ටික ලස්සනට ලියා ගන්න. අපි යන් ඉස්සරහට දැන් කාබනේට් අන්තර්ගත වෙන අයන ටික හරි. ඊට පස්සේ නයිට්‍රජන් ওই විදිහට ක්‍රමිකව අපි ඉදිරියට ඔයාව නිර්මාණය කරනවා. දැන් අපි කතා කරන්නේ ඊළඟ පදනම නයිට්‍රජන් අන්තර්ගත අයන. නයිට්‍රජන් අන්තර්ගත රසායනයේ අයන මූලික වශයෙන් ඔයා තුනක් දැනන් ඉන්න ඕන. හරිද? පළවෙනියා NO3- නයිට්‍රේට්. නයිට්‍රේට්. මෙයාගේ පොඩි එක්කිනා NO2- නයිට්‍රයිට්. නයිට්‍රයිට්. අපි භාෂාවේදී අපි කියනවා මෙයාට ලොකු නයා. මම මෙයාට කියනවා ලොකු නයා කියලා. පොඩි නයා මෙයා. ලොකු නයයි පොඩි නයයි. මෙන්න මෙයා NH4+ ඇමෝනියම්. ඇමෝනියම්. කතාව තේරෙනවද? ඇමෝනියම්. NH4+ කියන්නේ ඇමෝනියම්ට. ඇමෝනියා කියලා කියන්නේ NH3ට. හොඳේ NH3 කියන්නේ අණුවක්. ඇමෝනියා. 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 කතාව තේරෙනවද? NH4+ කියලා කියන්නේ ඇමෝනියම්. NH3 කියන්නේ ඇමෝනියා. ඇමෝනියා කියන්නේ අයනයක් නෙමෙයි අණුවක්. හරිද? ඔන්න නයිට්‍රේට්, නයිට්‍රයිට්, ඇමෝනියම්. හරි මේම කවුද එහෙනම් කියන්නේ පටස් කාලා කියන්නේ? ළමයින්ට පුළුවන්. ළමයින්ට පුළුවන් දැන් ඉගෙන ගත්තා. පැයක් ඉවර වෙන ළඟයි දැන් මොලේ හදලා තියෙන්නේ කියන්නේ. මැග්නීසියම් නයිට්‍රේට් කවුද අයන දෙක? කවුද අයන දෙක? මැග්නීසියම් 2+ සහ නයිට්‍රේට් තමයි අයන දෙක. මැග්නීසියම් 2+ එළියට පයින් එකට 1 අනුපාතයෙන් නයිට්‍රේට් අයන එළියට පයින් එකට 2 අනුපාතයෙන්. මෙයාගේ නම කියන්නේ දරුවෝ. ඉක්මන් කරන්න පුළුවන් ඔයාලට. පොටෑසියම් නයිට්‍රේට්. පොටෑසියම් නයිට්‍රේට් කවුද අයන දෙක? K+ සහ තේරුම් ගන්න NO3- එකට 1 අනුපාතයෙන් K+ පලිද්දිත් නයිට්‍රේට් පයින්නෙත් එකට 1 අනුපාතයෙන්. අන්න මෙතන මම වැරදි මේක වැරදි. ඇලුමිනියම් නයිට්‍රේට් වැරදි නේද? ඇලුමිනියම් නයිට්‍රේට් ලියලා තියෙනවා වැරදි. ඇයි ඒ? ඇලුමිනියම් ඉන්නේ 3+ එකේ. නයිට්‍රේට් ඉන්නේ -එකේ. එතකොට ඇලුමිනියම් නයිට්‍රේට් වෙද්දී මොකක් වෙන්න ඕනද? 3 මෙන්න මෙතන ඇලුමිනියම් 3+ එක නයිට්‍රේට් කුටි 3ක් ගේන්න ඕනේ. ඇලුමිනියම් NO3 ලක් 3යි. ඇලුමිනියම් නයිට්‍රේට්. පැහැදිලිද? එහෙනම් මේකේ කවුද අයන දෙක? කියන්න. ඇලුමිනියම් 3+ සහ නයිට්‍රේට් NO3-. ඇලුමිනියම් 3+ සහ මේ කම්පවුන්ඩ් එකෙන් එළියට දාන්නේ එකට 1 අනුපාතයෙන්. නමුත් මේ කම්පවුන්ඩ් එකේ එකකට NO3- අයන 3ක් ඉන්නවා. එකට 3 අනුපාතයෙන්. එහෙනම් ඇලුමිනියම් 3+ නයිට්‍රේට් ලා කීයද දරන අනුපාතය? 1:3යි. එයාගේ 1:3යි. මොකද මෙයාගේ එකකට ඇලුමිනියම් 3+ එකයි දෙන්නේ. මෙයාගේ එකකට නයිට්‍රේට්ලා 3යි දෙන්නේ. එහෙනම් මෙයාට මෙයා අනුපාතය 1:3යි. මෙයාගේ නම කියන්නේ ඇමෝනියම් නයිට්‍රේට්. ඇමෝනියම් නයිට්‍රේට් කවුද ඉන්න අයන දෙක? NH4+ අයන සහ තේරුම් ගන්න NO3- අයන ඉන්නේ. එකට 1 අනුපාතයෙන්ුත් NH4+ අයන ඉන්නෙත් එකට 1 අනුපාතයෙන් නයිට්‍රේට් අයන ඉන්නෙත් එකට 1 අනුපාතයෙන්. කතාව තේරෙනවද? මෙයාගේ නම කියන්නේ NH4+ සංවේදී S වලට ඇමෝනියම්. මේ කවුද? CO3 මෙතෙන්ට දෙකක් පත බැවුනේ කාගෙන්ද?
NH4+ ඉන්නේ කියලා දැන් අවබෝධ වෙලා තියෙන්නේ. මෙතෙන්ට දෙකක් පත බැවුනේ මෙයාගේ පෙර ආත්මේ charge එක ඍණ දෙකක් ඉඳලා. ඒතර ඇනයනේ තමයි කාබනේට් CO3 2- කැටයනේ NH4+. කතා තේරුම් ගන්න. මේකේ ඉන්න අයන වර්ග දෙක NH4+ සහ කාබනේට්. NH4+ රිලීස් වෙන්න මෙයාගේ එකකට එක අනුපාතය. එකට දෙක අනුපාතයෙන්. එකට දෙක අනුපාතයෙන්. එහෙනම් මෙයාගේ එකකට NH4+ ඉන්නවා දෙකක්. මෙයාගේ එකකට කාබනේට් ඉන්නවා කීයක්ද? එකක්. එකට එක අනුපාතයෙන්. තේරුම් ගන්න මේ මෙයාගේ එකකට ඇලුමිනියම් 3+ එකයි. මෙයාගේ එකකට නයිට්‍රේට් කියන කුට්ටිම තුනක් ඉන්නවා. කතාව තේරුම් ගන්න ලස්සනයි ගණන්. මේ අවසාන හාදය ඇමෝනියම් ක්ලෝරයිඩ් NH4Cl. අයන වර්ග දෙක NH4+ සහ තේරුම් ගන්න Cl-. කතාව තේරෙනවද? එකට එක අනුපාතයෙන් තමයි දෙන්නම අයනේ එළියට එන්නේ. හරි. දැන් මම ඔයාලට කිව්වොත් එහෙම මේ විදිහට. හරි. ferrous nitrite කොහමද ගන්නෙ? ferrous nitrite ferrous Fe2+ එකේ nitrate නෙමෙයි nitrite NO2- එකේ. එහෙනම් ferrous nitrite කියලා කියන්නේ දෙන්න ක්‍රොස් වෙලා ලිය වෙනවා ගන්නට. කතාව තේරුණානේ Fe NO2 twice දෙකක් සෙට් වෙනවා NO2 යටි. ferrous nitrite. හරි. අපි ගත්තොත් එහෙම ammonium sulfide NH4+ ammonium sulfide කිව්වම අල්ඩයන් ඉවරුනේ මතක් වෙන්න ඕනේ. ඒතකොට පරමාණුව ඍණාරෝපිත අයනයක් බවට ඍජුවම පරිවර්තන වෙලා sulfide S2- ඉඳපු තැන මම උගන්වලා ඇති බලන්න අවබෝධ කරගන්න පාඩම් කරගන්න. ඒතර ammonium sulfide කියද්දි compound එක වෙන්නේ NH4 ammonium sulfide. කතාව තේරුණාද දරුවනේ? ලස්සන වැඩක්. තව එකක් ගමු. lead nitrate lead 2+ එකේ ඉන්නේ nitrate NO3- එකේ ඉන්නේ. එහෙනම් lead nitrate ප්‍රතිඵලය වෙනවා Pb NO3 twice. පැහැදිලිද? lead nitrate. හරි ලස්සනයි. potassium nitrite potassium කිව්වම K+ තේරුම් ගන්න. potassium nitrite නැවත වතාවක් NO2-. දැන් ප්‍රතිඵලය KNO2. කතාව තේරුණාද? potassium nitrite. නම ලියන්න පුළුවන් වෙන්න ඕනි. නම මේ සංයෝගය දුවලා තිබ්බට පස්සේ නම කියව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සංයෝගයක අයන විශ්ලේෂණය තේරුම් යන්න හැකියාව Tamanට තියෙන්න ඕන. නයිට්‍රජන් අන්තර්ගත රසායනයේ මූලිකම හරය මේ ප්‍රමාණවත් හොඳටම ප්‍රමාණවත් වන්ට දාගන්න. ඔක්සිජන් අන්තර්ගත අයන. හරි ඔක්සිජන් අන්තර්ගත අයන. හරි. වැදගත් අයන ලස්සන අයන ටිකක් තියෙනවා. මෙන්න O2- කෙලින්ම අර O පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රතිග්‍රහණය කරගෙන තමා O2- බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සයිඩ්. එයාගේ නම ඔක්සයිඩ්. මේක ලස්සන කෙනෙක්. මේක O2 මේ සහසංයෝග බැඳෙන ගමන් තමයි අයනයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. charge එක 2-. O පරමාණු දෙකක් සහසංයෝග බැඳෙන ගමන් තමයි 2- වෙලා තියෙන්නේ. මේ අයනයක සහසංයුජව හැදෙන කෙනෙක් අයනයක් බවට පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක්. O2 2-. peroxide නම peroxide වැදගත් peroxide. ඒ වගේමයි O2 charge එක minus O2- superoxide ජනප්‍රිය අයනයක් OH- hydroxide. අයි පාරක් හරි කල්පනාවෙන් අවධානය දෙන්න. O2- මං කියද්දි අර charge එක පරමාණු වෙන් වෙලා කියන ඒවා කනට දාගන්න. O2- oxide O2- charge එක පොඩි ලොප් එකක් තියලා තමයි කියන්නේ. O2- peroxide. මෙයා superoxide කවුද? O2- කියලා කියන්නේ ඩොග් ගාලා. O2- superoxide. මට කියන්න මේකේ ඉන්න අයන දෙක කවුද? මේකේ ඉන්න අයන දෙක කවුද?
ඔයාට ස්ථාවර අන්තයක් තියෙනවා. කවුද ස්ථාවර අන්තයේ? සෝඩියම්. සෝඩියම් පළවන කාණ්ඩය විචල්‍යව පෙන්වන්නේ නැහැ. එහෙනම් මේක ස්ථාවර අන්තය. මේක ඉන්න ඕනි Na+. එහෙනම් තේරුගන්න Na ගාමින් මෙතෙන්ට දෙකක් පත බැවුනේ කවුරු නිසාද? මෙන්න මේ O ගේ පෙර මෙතන පෙරාත්මේ ඇනයනේ 2- තිබ්බ හින්දා. එහෙනම් ඔක්සයිඩ්. මේ තියෙන සෝඩියම් ඔක්සයිඩ් එක. මෙයාගේ එකකට Na+ අයන දරනවා. එකට දෙක අනුපාතයෙන් එළියට පයින්නවා. කියන්නේ මෙයාගේ එකකට Na+ අයන දෙකක් ඉන්නවා. මෙයාගේ එකකට ඔක්සයිඩ් අයන එකයි ඉන්නේ. එකට එකයි. මේක කවුද? මේකේ අයන දෙක කවුද? ස්ථාවර අයනය තේරුම් ගන්න Na+ විචල්්‍ය නැහැ. පළවන කාණ්ඩයේ අය විචල්්‍ය ධන අයන හදන්නේ. එහෙනම් පුතේ ඔයාලට තේරෙනවද මෙතෙන්ට මේ දෙක එව්වේ මෙන්න මෙයාගේ එන්නේ. ඒතර මෙතෙන්ට දෙකක් ආවේ කොහෙන්ද? මෙතෙන්ට දෙකක් ආවේ නෑ. උප්පත්තියෙම මෙයා ගාව තිබ්බේ. මේ O ගාව උප්පත්තියෙම අරන් ආවේ. මේ සෝඩියම් ගෙන් එවන්න බෑ. සෝඩියම් ප්ලස් නේ. තේරුම් ගන්න ධන එක ධන දෙක නෙමෙයිනේ. ධන එක විතරයි. එහෙනම් මේ අනිත් අයනය O2 මේ 2 එක උප්පත්තියෙන් තිබ්බා. මේ දෙක සෝඩියම් ගාවට එව්වේ charge එක 2-. එහෙනම් මේ අයනේ පෙරොක්සයිඩ්. එහෙනම් මෙයාගේ නම සෝඩියම් පෙරොක්සයිඩ්. මට කියන්න ඉගෙන ගත්තා නම් ඔයා මේකේ එක්කෙනෙක්ට Na+ අයන කීයක් තියනවද? මේකේ එක්කෙනෙක්ට Na+ අයන කීයක් තියනවද? එක්කෙනෙක්ට Na+ අයන දෙකක් තියෙනවා. මේ කම්පවුන්ඩ් එකේ එකකට Na+ අයන රිලීස් වෙන්නේ එකට දෙක අනුපාතයෙන්. කතාව තේරෙනවද? මට කියන්න මේකේ එකකට පෙරොක්සයිඩ් අයන කීයක් තියනවද? මේකේ එකකට පෙරොක්සයිඩ් අයන කීයක් තියනවද? O level වගේ උත්තර දෙන්න දැස්සින්න එපා. ඉගෙන ගන්න. එකට එක අනුපාතයෙන් එළියට පයින්. එකට දෙක අනුපාතයෙන් මේ යට ඉලක්කම නෙමෙයි ඔය එක පදනමක් තේරුම් ගන්න. ඒක එහෙම දෙයක් මම කිව්වේ නෑනේ. යට ඉලක්කමට අනුව ගන්න. එහෙම කිව්වේ නෑ. හරි. තේරුම් ගන්න. මෙතන තියෙන අයන දෙක පෙරොක්සයිඩ්. ඒතර පෙරොක්සයිඩ් අයන එන්නේ එකට එක අනුපාතය. මේ කුට්ටියම ගැලවෙන්නේ O2 2- විදියට ගැලවෙන්නේ. ඒ જાති කුට්ටිය එකයි ගැලවෙන්නේ. Na+ ලා එකට දෙක අනුපාතයෙන් එළියට එන්නේ. කතාවද? මේකේ අයන වර්ග දෙක කවුද? මේකේ අයන වර්ග දෙක සහ අනුපාතය හරියට කියමු. මේකේ අයන වර්ග දෙක කවුද? සුපිරි. පොටෑසියම් ප්ලස් එක විචල්්‍ය හදන්නේ නැහැ පළවන කාණ්ඩේ පොටෑසියම් ධන එකේ. එහෙනම් මේ O ගාවට දෙකක් එන්න බෑනේ මේ උප්පත්තියෙන් තියෙන්න ඕනේ. O2 තේරුම් ගන්න charge එක කීයද? මයිනස්. charge එක මයිනස්. අනුපාතය කියන්නේ K+ ලා එකට එකයි අනුපාතය. O2 මයිනස් ලා ඒ කියන්නේ සුපර් ඔක්සයිඩ් ලා ඒත් එකට එකයි අනුපාතය. කතාව තේරුම් ගන්න. මෙයාගේ නම අයිපාරක් සෝඩියම් ඔක්සයිඩ්. මෙයාගේ නම සෝඩියම් පෙරොක්සයිඩ්. මෙයාගේ නම පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. මෙයා මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් 2+ එකේ ඉන්නේ. මැග්නීසියම් 2+ O2-. මෙයාගේ නම කියන්න පුළුවන්. මෙයාගේ නම මේ Fe. Fe නේ. Fe ගාවට දෙකක් පාත් වෙලා. ඒ කියන්නේ මෙහෙන් තමයි මෙන්න මේ O ගෙන් තමයි දෙකක් එවලා තියෙන්නේ. එහෙනම් මේ තුනේ වල එකගෙන්ද Fe ගේ ධන 3න් Fe3+ එකකින් ඉඳලා තියෙන මේකේ අයන වර්ග දෙකයි කවුද? Fe3+ එකයි තේරුම් ගන්න O2- එකයි. මේකේ නම ෆෙරික් ඔක්සයිඩ්. ෆෙරික් ඔක්සයිඩ්. ෆෙරස් ඔක්සයිඩ් තමයි මේ තියෙන්නේ. ෆෙරස් ඔක්සයිඩ් කියන්නේ Fe2+ සහ O2- 2+2- කැපිලා ගිහිල්ලා සංයුක්තාව කැපිලා ගිහිල්ලා ෆෙරස් ඔක්සයිඩ් විදියට මෙහා එනවා. මට කියන්නේ මේ ෆෙරික් ඔක්සයිඩ් ගේ අනුපාතය විශ්ලේෂණය කරමු. මේක එකක් තුල Fe3+ ලා එකට දෙක අනුපාතයෙන් පයින්නවා. ඒ කියන්නේ මෙයාගේ එකකට Fe3+ ඉන්නවා දෙකක්. මේ කම්පවුන්ඩ් එකේ එක මවුලයකට එකකට මවුලේ පැත්තකට විසි කරන්න තාම මේ පදනමට ආවේ නැහැ. එකකට තේරුම් ගන්න ඔක්සයිඩ් අයන ඉන්නවා එකට 3 අනුපාතයෙන්. මෙයාගේ එකකට මෙයාලා 2යි ඔක්සයිඩ්ලා 3යි. මෙයාට මේ අනුපාතය කීයද? 2ට 3යි. 2ට 3යි. එයි මෙයාගේ එකකට මෙයාලා 2ක් ඉන්නවා. මෙයාගේ එකකට මෙයාලා 3ක් ඉන්නවා. එහෙනම් මෙයාට මේ අනුපාතය 2ට 3යි. කතාව තේරුණාද? ලස්සන දෙයක්. පැහැදිලිද? ඊට පස්සේ මම කියන දේවල් වලටත් නම් ටිකක් ලියමු බලන්න අවධානයෙන්. ඔයාලට තියෙන බලන් ඉඳලා ඉගෙන ගන්න. මේක නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ ඔයාගේ පැත්තෙන් ඔළුව හදා ගන්න ඕනේ. හරිද? ඔයා හිතනවානේ ෆිල්ම් එකක් බලද්දී දැන් ඉස්සරහට වෙන්නේ මේකයි මෙහෙමයි කියලා. ඒ වගේම තමයි මේක කතාව ගලපන්න ඕනේ. ඊළඟට මම දෙන චූටි වෙලාවේදී පටාස් කාලා වීඩියෝ එක ස්ටොප් කරලා නෝට් එක ලියා ගන්න ඕනේ. අපි බලමු. මේ Q+ ඔක්සයිඩ් වගේ කෙනෙක් ලියන්න Q+ ඔක්සයිඩ්. Q+ කිව්වහම මතක් වෙන්න ඕනේ යාට Q+ එක කොහෙද තියෙන්නේ කියලා. ඒ අස්සෙම මතක් වෙන්නේ ආ රස්පත්යෙන් ඉවරුනේ. ඒ කියන්නේ මෙයා විචල්්‍ය කෙනෙක්.
ඒ හින්දා අර පහළ ධන අයනයෙන් තමයි ඉවරලා තියෙන්නේ. ඒ නිසා තමයි රස් තියෙන්නේ. එතකොට 3D වල D ගොනුවේ ලෝහ වල අපිට හම් වෙනවා කොපර්. අන්න යා කොපර් ප්ලස් එක සහ කොපර් 2 ප්ලස් එක හදනවා. කොපර් ප්ලස් තමයි Q+ කියලා කියන්නේ. කොපර් 2 ප්ලස් කියන්නේ Q+ කියලා. නම් Q+ කොපර්ගේ Cu කැල්සියම් වගේ තියෙන්නේ. එතකොට එහෙම බෑ. Cu ප්ලස් එකත් Q+ ඔක්සයිඩ් O2- එකත්. ඒක සංයුක්තා මාරු වුණාට පස්සේ තමයි ප්‍රතිඵලය පේනවා Cu2O කියලා. කතා දෙනවද Q+ ඔක්සයිඩ්? කතා දෙනවද? ඒ විදිහට අපි බලමු. තවදුරටත් lead hydroxide lead කිව්වම 2+ එකේ කියලා මතක් වෙන්න ඕනේ. hydroxide. तो lead hydroxide के प्रतिඵලය PbOH twice lead hydroxide. හරි. aluminium hydroxide aluminium කිව්වම aluminium 3+ එකේ ඉන්නේ. hydroxide OH- එකේ ඉන්නේ. ප්‍රතිඵලය aluminium hydroxide. කතා තේරෙනවද aluminium hydroxide? ඔය විදිහට අපිට කතා ගොතන්න පුළුවන්. එතකොට දැන් මේ පැයේ අද මොලේ හදන පැයේ පන්තියෙන් අපි ලොකු ස්ථාවරක් ඔයාලට හදලා දුන්නා. දාලා පාඩමේ ටර්නින් පොයින්ට් එක ටක්කෙටම කියා දුන්නා. දැන් මේ පාඩමේ ඉදිරියට ඔයාලට දිවෙන්න අවශ්‍ය වෙන්නේ නම. තව නම් ඕනේ. තව ඇනායන තියෙනවා. ඒ නම් ටික තව ගලප ගන්න ඕනේ අපි. ඒ ටිකට දාලා තියෙන ටික අපි ඔයාලට ගෙනහලා දෙනවා. එතකොට තේරුම් ගන්න මේක තමයි පාඩමේ ටර්නින් පොයින්ට් එක. තේරෙනවද? මුළු සමස්ත රසායනික ගණනයේ යටතේ එන නාමකරණය නම ලියන එකේ ටර්නින් පොයින්ට් එක මේක. සහ මේ කම්පවුන්ඩ් එක ලියාගත්තට පස්සේ විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? අපි තාම සහසංයුජ පැත්තට කතා කරන්නේ නැහැ. අයනික පැත්ත ඉවර වෙලා තමයි සහසංයුජ පැත්තට එන්නේ. හරි. එහෙනම් වීඩියෝ එක ස්ටොප් කරලා මුලින්ම මේක ලියා ගන්න. මේ ටික ලියා ගන්න. හරි. එතකොට අපි අද දවසේ පැයේ මොලේ හදන පැයේ සෙල්ලමේ වැඩ කටයුතු ඉවර වෙනවා. හරි. ඔයගොල්ලන් මේ සම්බන්ධ මේක ඔයාලා යාළුවන්ට දැනුවත් කරන්න ඕනි. මේ පැයක් ඇතුළත ඔයගොල්ලන්ට ඔළුවට දාපු තියරි ලෝඩ් එක. පැහැදිලිද? පාඩමේ කොච්චරක් ඔයගොල්ලන්ගේ ස්ථාවරත්වයක් වුණාද සහ මේ පැහැදිලි කිරීම එක්ක ඔයාලගේ ඔළුව හැදෙන විදිහ ගැන. හරිද? පොඩි කමෙන්ට් එකකුත් දාන්න. ඒත් එක්කම ඔයාලගේ යාළුවන්ට මේ ක්ලාස් එක ගැන දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි ලබන සතියේදී හම්බ වෙමු මොලේ හදන පැයේ සෙල්ලමත් එක්ක. එහෙනම් අදට ඇති මහන්සිලා වැඩ ටික කරගන්න, ලස්සන්ට නෝට් එක ලියන්න. හරි. වේගවත් වෙන්න, වේගය හදාගන්න මහන්සිලා වැඩේ අපි කරගෙන යමු. හරි. එහෙනම් බුදු සරණයි. වැඩ ටික හොඳට කරගෙන යන්න. විමුක්ති සිරිමාන විස්තර සඳහා අමතන්න 077 34 94 019